සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඔයගොල්ලන් අපි ලංකා බැංකු සේවක සංගමයේ විදිහට මුලින්ම මේ අවස්ථාවට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපි දැනුවත් කිරීමක් කරා ඔයගොල්ලන්ට අපේ 96න් පස්සේ ඒ කියන්නේ විශ්‍රාම අරමුදල් අංක 2 ඒ කියන්නේ විශ්‍රාම අලුත් විශ්‍රාමයේ හැමෝම දන්න විදිහට ඒකේ විශ්‍රාමයේ අපිට ලැබෙන්නේ මොන ආකාරයෙන්ද කොයි විදිහටද මේක ගෙවීම් කරන්නේ සහ මේක වර්ධනය වෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ වර්ධනය වෙන තත්ත්වයන් යටතේ මේකට වෙන බලපෑම මොකක්ද කියන එක ගොඩක් අයගේ කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අපි වෘත්තීය සමිති කටයුතු වල නියැලෙනකොට ගොඩක් අය කතා කරනවා. ඒ වගේම ගොඩක් අය තමන්ගේ විශ්‍රාමයේ කොච්චරක්ද තමන්ගේ අතට හම්බ වෙන්නේ කියන එක දැනගන්නේ මේ විශ්‍රාමයේ පළවෙනි විශ්‍රාමයේ අතට ගත්තාම. ඉතින් ඒ හින්දා අපි තීරණය කරා සංගමයක් විදිහට දැනට ඕගොල්ලෝ අයිති වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දැනට හිමිකම් කියන මේ විශ්‍රාමය කියන එකේ මොකද්ද හරි අර්ථය කියන්නේ මොකද්ද Taman ලබන විශ්‍රාමය කියන එක පැහැදිලි කරන්න වෘත්තීය සමිතියක් විදිහට අපි මේ අවස්ථාව යොදාගත්තා. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මෙතන සම්පත් දායකයා විදිහට අද අපි එකතු කරගන්නේ අපේ බැංකුවේම සේවය කරන ප්‍රධාන කළමනාකරු විදිහට ආයතනික මූල්‍යාංශයේ සේවය කරන කැලුම් චාමරදි සිල්වා මහත්මයා. ඉතින් එතුමා ගැන සඳහන් කරනවා නම් එතුමා වත්කම් කළමනාකරන අංශයෙන් තමයි තමන්ගේ සේවාව ආරම්භ කරන්නේ. එතනින් පස්සේ ගාල්ල ශාඛාවේ රාජකාරී කරා. ඊට පස්සේ නැවතත් සේවාසන ප්‍රතිලාභ අංශයේ ඒ කියන්නේ මේ පෙන්ෂන් අරමුදල් කළමනාකරණය කරන අංශයේ ප්‍රධාන කළමනාකරු විදිහටත් කටයුතු කරා. ඉතින් ඊට පස්සේ තමයි මේ ආයතනික මූල්‍යාංශයට ගිහිල්ලා එතන රාජකාරී කරන්නේ. ඉතින් අපි හිතුවා මෙතුමා මේ සම්බන්ධව පැහැදිලි කරන්න සුදුසුම පුද්ගලයා කියලා මේ වෙලාවේ බැංකුවේ ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි දන්න විදිහට ඕගලන්ට මේක පැහැදිලි කරා නම් ඒක ටිකක් ඕගලන්ට තේරුම් ගන්න අමාරු වෙන හින්දා සහ අපිත් දන්න නැති කොටස් මේකේ තියෙන හින්දා අපි තීරණය කරා මේ වගේ විද්වත් මහත්මයෙක් මෙතෙන්ට කැඳවලා ඒ මහත්මයාගේ දැනුම සහ ඒ මහත්මයාගේ දැනුවත්භාවය ඔබ හා බෙදා ගන්න. ඉතින් ස්තුතිවන්ත වෙනවා කැලුම් මහත්මයාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම මේක යම් හැඳින්වීමක් කරන්නම් විශ්‍රාමය කියන එක කොහොමද ඇති වුනේ කියන එක සහ පටන් ගත්තේ කොතනින්ද කියන එක 96 පැවති රජයෙන් තීරණය කරනවා එවකට තිබ්බ විශ්‍රාමය 96න් පස්සේ බැංකු සේවයට බැඳෙන සේවකයන්ට අහිමි කරන්න. ඉතින් එතනින් පස්සේ දීර්ඝ කාලීන අරගලයකින් පස්සේ 2014 වර්ෂයේදී තමයි අපිට මේ කියන අලුත් විශ්‍රාමය හඳුන්වා දෙන්නේ. ඉතින් මේකට සටන් ගණනාවක් කරලා වෘත්තීය සමිති විදිහට මැදිහත් වෙලා හැමෝගෙම සේවකයන්ගේ දායකත්වයෙන් තමයි මේ විශ්‍රාමය අපි අවසානයේ ගොඩනගා ගන්න. ඉතින් එතනින් පස්සේ හැමෝගෙම හිතවල තිබුණේ මේ විශ්‍රාමය කොහොමද අපි වර්ධනය කරගන්නේ කියලා. ඉතින් මේකත් කාලයත් එක්ක එහෙට මෙහෙට වෙලා කොහොම හරි 2021 දී තමයි අපිට යන්තම් නැවත වතාවක් මේක වර්ධනය කරගන්න හැකියාව ලැබෙන්නේ. එතෙන්දී තමයි ඔය 6.5 කියන සීමාව 7 දක්වා වර්ධනය වෙන්නේ සහ කමියුටඩ් පෙන්ෂන් එක ලැබෙන්නේ. ඒ වගේම අවුරුදු 10ට ලබා දෙන ප්‍රතිලාභය 40 දක්වා වර්ධනය වෙන්නේ වගේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් ඒ කාලෙදී තමයි වෙන්නේ. ඉතින් එතනින් පස්සේ නැවත වතාවක් මේක වර්ධනය වෙන්න පටන් ගන්න මේ වර්තමාන රජයේ බලයට පත් වෙනවත් එක්කම ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී දැක්වුවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක. ඉතින් එතන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 66 වෙනි පිටුවේ සහ 68 වෙනි පිටුවේ පුළුල්ල මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ සංගමයේ නැවත වතාවක් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා. එතනදී 2025 වර්ෂයේදී නැවත වතාවක් සංගමයට අවස්ථාව ලැබෙනවා මුදල් අමාත්‍යාංශයත් එක්ක මේ සම්බන්ධයෙන් කතිකා කරන්න පටන් ගන්න. ඉතින් එතෙන්දී මේ සම්බන්ධයෙන් සහ බැංකුවේ අනිකුත් දීමනා සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන මුදල් අමාත්‍යාංශය හරහා මේ වෙනකොට විශ්‍රාමයේ වර්ධනය වෙන තත්ත්වයන් ඔක්කොම මේ කමිටුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක පැහැදිලි කිරීම කරන්නම් මේ ප්‍රශ්න අතර වාරදී. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙයි. මම ඊට වඩා කාලයක් අරන් විශ්‍රාමය ගැන පැහැදිලි කරන්න මේ තියෙන විශ්‍රාමය ආව ගමන් මාර්ග. ඉතින් මේකේ අපි දන්නවා ඔබ සියලු දෙනාමත් දන්නවා යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඉතින් මේකේ 6.5ක් කියනවා 7ක් කියනවා ඒක 12.5ක් වෙනවා කියනවා. ඒක අතීතේ හිටපු අයට හම්බ වෙන්නේ නැහැ කියනවා. කමියුටඩ් පෙන්ෂන් එක තියෙනවා කියනවා නැහැ කියලා කියනවා. කොහොමද මේක ගන්නෙ කියලා කියනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. සමහරු WNOP එක ගැන හරියට දැනුමත්භාවයක් නැහැ. ඉතින්
මේ සියල්ල එකතු කළා අපිට එන පොදු ගැටලු ගොඩාක් ඒකරාශී කළා තමයි මේ ප්‍රශ්නාවලියක් වගේ හදාගෙන මෙතුමන් එක්ක එකතු වෙලා මේක කරන්න තීරණය කරේ. ඉතින් ප්‍රවේශයක් විදිහට මම මුලින්ම ප්‍රශ්නකින්ම පටන් ගන්නම් කරු මහත්තයා. 96න් පස්සේ මේ විශ්‍රාමය අහිමි කරාට පස්සේ මම කිව්වා 2014 දී තමයි ඒක පිහිටවන්නේ කියලා. ඉතින් ඒ 2014 දී මේක පිහිටවනකොට ඒකට අරමුදල් සපය ගත්තේ කොහොමද? මේක මොන වගේ චක්‍රලේඛයක් හරහාද පිහිටවන්නේ සහ අද වෙනකොට එදා අපි ගොඩනගපු ඒ අරමුදල මොන වගේ තත්යකට වර්ධනය වෙලාද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි බුද්ධ සහෝදරයා. ලංකා බැංකු සේවක සංගමේ ජාතික ඉදිරිගැන්වීම් බැංකු ශාඛාව අපින් ඉල්ලීමක් කළා ඔබේ විශ්‍රාමය ගැන ඔබ දැනුවත්ද කියන තේමාව යටතේ කතිකාවතක් කරන්න අපේ සමාජික සහෝදරත්වය සහ ඒ වගේම බැංකුවේ මේ විශ්‍රාමය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න අනිකුත් සහෝදරත්වයත් ඒකට සම්බන්ධ කරගෙන Tamanට තියෙන ගැටලු කාරණා පිළිබඳ නිරවුල් අවබෝධයක් ගන්න ඕන අදහස් කරනවා කියලා මට කිව්වා. ඉතින් අපි මේ අවස්ථාව පිළිගෙන කළමනාකාරීත්වයේ අනුමැතිව ඇතිවයි අපි මේ සංවාදයේ කතිකාවත මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. බුද්ධි සහෝදරයා කිව්වා වගේ එවකට පැවති රාජ්‍යයේ 1995 වර්ෂයේදී ප්‍රතිපත්තිමය තීරණයක් මත එවකට සියලුම රාජ්‍ය බැංකු සේවකයන් තිබිච්ච ඒ සුවිශේෂී වරප්‍රසාද සහිත විශ්‍රාම වැටු ක්‍රමය අහෝසි වෙනවා. අහෝසි කරලා එදී ඔවුන් පෙන්වා දුන්නා මහා භාණ්ඩාගාරය මහා මුදල් අමාත්‍යාංශය පෙන්වා දුන්න කාරණාව තමයි අනාගතයේදී මේ විශ්‍රාම වැටුප් මේ කී සුවිශේෂ ප්‍රතිලාභ ලැබෙන විශ්‍රාම වැටුප ඉදිරියට පවත්වාගෙන ගියොත් ඒක බැංකු වලට අනවශ්‍ය වැය බරක් වෙයි කියන පදනම මත ඉඳගෙන තමයි ඔවුන් මේ ප්‍රතිපත්තිමය තීරණය ගත්තේ. ඉතින් මේ සහෝදරයා කිව්වා වගේ ඊට පස්සේ වෘත්තීය සමිති හා විශ්‍රාමය යලි දිනා ගැනීමට සම්බන්ධ බලපෑම් කණ්ඩායම් විවිධ සංවිධාන එකතු වෙලා කරන ලද තීව්‍ර අරගලවර ප්‍රතිඵලයක් විදියට නැවත වතාවක් 2014 වර්ෂයේදී මේ රාජ්‍යසේවකීන්ට මේ රාජ්‍ය බැංකු සේවකීන්ට මේ විශ්‍රාම වැටුප් හිමිකම් හිමි වෙනවා. එතකොට 1995යි 10යි 1ට පස්සේ රාජ්‍ය බැංකු වල ස්ථිර සේවයට සම්බන්ධ වන බැඳෙන සේවකීන් සඳහා තමයි මේ විශ්‍රාම වැටුප් ක්‍රමය උන් ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එවකට මේ අරමුදල මේ විශ්‍රාම වැටුප් ක්‍රමය පිහිටුවද්දී දායකත්ව විශ්‍රාම වැටුපක් බැංකුව තුළ ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ සේවකයන් කීප දෙනෙක් ඒ අවස්ථාවේදී සමාජිකයෝ වෙලා හිටියා. බැංකුවේ සේවකයන් 14ක් 15ක් වගේ ගාණක්. ඔවුන් දායක කරමු මුදල් නැවත ඔවුන්ට ගෙවලා ඒ ඔවුන් සියල්ලම මේ විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ කරගන්නවා 2014 වර්ෂයේදී. එවකට විශ්‍රාම වැටුප් පරමුදල දෙක සම්බන්ධයෙන් බාරකාර ඔප්පුවක් සකස් වෙනවා. ඒ බාරකාර ඔප්පුවට අනුව තමයි සියලු කටයුතු සිද්ධ වෙන්නේ. බාරකාර ඔප්පුවට අනුව මේ අරමුදල මේ භාරය පාලනය කරන්න බාරකාර කමිටුවක් පත් කරලා ඉන්නවා. ඒ කමිටුව මගින් තමයි පාලනය වෙන්නේ. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. දැන් බුද්ධි සහෝදරයෙකු වගේ වර්තමාන තත්ත්වය ගැන අපි පොඩි සංක්ෂිප්ත විස්තරයක් කළොත් මේ වන විට විශ්‍රාම වැටුප් අරමුදල දෙක නැත්නම් විශ්‍රාම වැටුප් දෙවන යෝජනා ක්‍රමයේ විශ්‍රාම හිමිකම් ලබන සමාජිකින් දැනට ඉන්නවා 98 දෙනෙක්. ඒ වගේම සක්‍රීය සමාජිකයෝ ඉන්නවා 4000කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම මේට සමගාමීව තියෙන අපේ අනික් විශ්‍රාම වැටුප් අරමුදල තමයි 95යි 10යි එකට කලින් මේ බැංකු සේවයට සම්බන්ධ වුණු සේවකින් සඳහා පවතින විශ්‍රාම වැටුප් අරමුදල. ඒක අපි විශ්‍රාම වැටුප් අරමුදල 1 කියලා හඳුන්වනවා. එහි දැනට ඉන්න විශ්‍රාමික සේවකීන් 1896 දෙනෙක්. ඒ වගේම දැනට වුන් සක්‍රීය සේවයේ ඉන්නවා 57 දෙනෙක්. මේ අරමුදල ගැන අපේ විශ්‍රාම වැටුප් දෙක අරමුදල ගැන කතා කළොත් අපි මේ සම්බන්ධ වෙලා ඉන්න කතිකාවත ගෙනියන විශ්‍රාම වැටුප් දෙක අරමුදල සම්බන්ධයෙන් ඒකේ වර්තමාන තත්ත්වය තමයි මේ මං අතේ තියෙනවා බැංකුවේ අභිනවයෙන් ඉදිරිපත් කළපු වාර්ෂික වාර්තාව. එහි 377 වෙනි පිටේ තියෙනවා බැංකුවක් අනිවාර්යෙන් තමන්ගේ මූල්‍ය ප්‍රකාශනවල මේ සේවාසන ප්‍රතිලාභ අරමුදල් පිළිබඳව ඩිස්ක්ලෝසර්ස් නැත්නම් හෙළිදරව් කිරීම කළ යුතුයි. ඒ අනුව සටහන් අංක 38 තියෙනවා රිටයර්මන්ට් බෙනිෆිට් ඔබ්ලිගේෂන්ස් කියන මාතෘකාව යටතේ මේ අරමුදලේ දැනට
තියෙනවා අරමුදලේ වටිනාකම බිලියන 11.9ක්. ඒ කියන්නේ planned assets. ඒ කියන්නේ අරමුදල සතු වත්කම් බිලියන 11.9ක් තියෙනවා. ඒ වගේම මේ අරමුදලේ defined benefit obligation. ඒ කියන්නේ අරමුදල ආය ගණක වාර්තාවක් මගින් හැම වර්ෂයකම තීරණය කරනවා මේ අරමුදල ස්ථායීව පවත්වාගෙන යන්න නම් කියන්නේ sustainably මේ අරමුදල තියෙන්න නම් කොච්චර ඇසට් ප්‍රමාණයක් තියෙන්න ඕනද ඒ ලයිබිලිටි එක කොච්චරද කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. අනුව 2025-12-31 වෙනකොට මේ අරමුදලේ defined benefit obligation එක බිලියන 12.7යි අපේ assets තියෙනවා 11.9ක්. සාමාන්‍යයෙන් වෙන්නේ මෙන්න මේ තියෙන පරතරය මේ gap එක බැංකුවේ ලාභ ගිණුමට වැයබරක් විදියට අරමුදලට බැංකුව ලබා දෙන එක. ඉතින් මේක තමයි සංක්ෂිප්තව අරමුදලේ තියෙන වර්තමාන තත්ත්වය. ස්තුතියි කැලුම් මහත්තයා. මම හිතන්නේ හැමෝටම පැහැදිලි වෙන්නේ නැති දැන් අද වෙනකොට වර්තමාන තත්ත්වය මොකක්ද අපේ විශ්‍රාම අරමුදලේ කියන එක. එතකොට මේක අපි වර්ධනය කරගන්න අවශ්‍යයි, අපේ ප්‍රතිලාභ වර්ධනය කරගන්න අනිවාර්යයෙන්. ඉතින් ඒවා ඉස්සරහට යනකොට අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට මම අහන්න ගත්තේ ගොඩක් වෙලාවට පොදු ප්‍රශ්න තියෙනවා අපිට එන. මට බුද්ධි විනාඩියක් දෙන්න. ඔබ ඇහුවා මේ අරමුදලට මුදල් මූල්‍යණය වෙන්නේ කොහොමද කියලා. හැම ඔබගේ salary slip එක ගත්තාම වැටුප් පත්‍රිකාව ගත්තාම තියෙනවා contribution to pension fund scheme කියලා 12% එක කියලා දාලා. ඒ කියන්නේ ඔබගේ salary එකෙන් හැම මාසයකම බැංකුව 12%කට සමාන ප්‍රමාණයක් හැම සේවකයෙක් වෙනුවම මේ අරමුදලට බැර කරනවා. ඊට අමතරව මේ අරමුදල ස්වයංව ජනනය කරන ආදායම් තියෙනවා. අපි මේ අරමුදලේ සල්ලි ආයෝජනය කරනවා විවිධ ආයෝජන ප්‍රභවයන්ගේ භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් සංස්ථා ණය කර ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන ආදායම් ප්‍රභවල ආයෝජනය කරලා අරමුදල ස්වයංව උපයනවා ආදායමක්. මෙන්න මේ කොටස් දෙකෙන් තමයි මේ අරමුදලේ මූල්‍යණය වෙන්නේ. අරමුදලට සල්ලි ලැබෙන්නේ. ඔව් මම හිතන්නේ හැමෝටම පැහැදිලි වෙන්නේ නැති අරමුදල පිහිටවීම සහ අරමුදල වර්ෂයක් පාසා වර්ධනය වෙන ආකාරය කොහොමද කියන එක. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ගෙන් ඇතිවෙච්ච ප්‍රශ්න වලින් තමයි අපි මේ ප්‍රශ්නාවලිය හදලා තියෙන්නේ. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අවුරුදු 10ක් මේකේ අවුරුදු 10කින් පස්සේ ප්‍රතිලාභ හම්බ වෙන හින්දා අවුරුදු 10ක් වැඩ කරාට පස්සේ මට විශ්‍රාම යන්න පුළුවන්ද? එහෙම ගියාම විශ්‍රාමයක් හම්බ වෙනවද? මේ වගේ ගැටලු රාශියක් එනවා. මම අවුරුදු 50 දී විශ්‍රාම ගියොත් මට විශ්‍රාමය හිමි වෙනවද? එහෙනම් මම දැනගන්න කැමතියි කැලුම් මහත්තයා විශ්‍රාම වයස කියන එක අපේ චක්‍රලයේගේ හරි එහෙමත් නැත්නම් මේ ට්‍රස්ට් ඩීඩ් එකේ හරි අර්ථකථනය කරලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. ඔව් අනිවාර්යයෙන්ම බුද්ධි විශ්‍රාම වයස කියන එක පැහැදිලිවම දක්වලා තියෙනවා අපේ බාර ඔප්පුවේදී. බැංකුවේ සක්‍රීය සේවයේ දෙන සේවකයෙකු වයස 55ට ළඟා වුණු පසුව ඔහුටම විශ්‍රාම යා හැකියි. විශ්‍රාම යා හැකි වයස විදියට සලකන්නේ අවුරුදු 55. අවුරුදු 55ට කලින් කෙනෙක් බැංකුවෙන් හැර යනවා නම් ඔහුට විශ්‍රාම හිමිකමක් ලැබෙන්නේ නැහැ. අවුරුදු 25ක් සේවය කළා තිබුණත් අවුරුදු 55ට කලින් සේවකයෙක් ගියොත් ඔහුට හිමිවන්නේ ග්‍රැටිවිටි නැත්නම් සේවා පාරිතෝෂික පමණයි. ඔබට විශ්‍රාම වැටුපක් හිමි වෙන්න නම් ඒකට එලිජිබල් වෙන්න නම් හිමිකම් ලබන්නට නම් ඔබ අනිවාර්යෙන් වසර 10ක් අවම බැංකුවේ සේවයේ යෙදිය යුතුයි. ඒ වගේම ඔබේ වයස 55ට පමණ අනිවාර්යෙන් 55 වර්ෂයට ළඟා විය යුතුයි. වසර 55ක් සම්පූර්ණ විය යුතුයි විශ්‍රාම වැටුප් හිමිකම් ලබන්නට නම්. නමුත් මේකට යම් ව්‍යතිරේකයන් තියෙනවා බුද්ධි. ඒ තමයි කෙනෙකුට සුවිශේෂී කාරණා මත අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඇතිව 55ට කලින් විශ්‍රාම යාමේ අවස්ථාවට ප්‍රතිපාදන සලකලා තියෙනවා. එය හැබැයි සුවිශේෂී කාරණා මතම පමණයි සිදු වෙන්නේ. කායික දුබලතාවයක්, ඒ වගේම මානසික දුබලතාවයක්, ඒ වගේම වෙනත් සුවිශේෂී කටයුත්තක්. ඒක අධ්‍යක්ෂ මණ්ඩලයේ සෑහීමකටපත් වෙනවා නම් මේ පුද්ගලයාට මේ අවස්ථාව ලබා දිය යුතුයි කියලා එතනදී ඉල්ලීමක් කරලා ඒක මානව සම්පත් සංවර්ධන අංශය හරහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් යටතේ සුවිශේෂී කාරණාවක් විදිහට සලකලා මීට පෙර විශ්‍රාම යන්නට පුළුවන්. මගේ අතීත අත්දැකීම් අනුව වසර 55ට පෙර විශ්‍රාම ගිය පුද්ගලයන් සේවකයන් කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ. නමුත් ඔවුන්ට විශ්‍රාම ගෙවීම ආරම්භ කරන්න බුද්ධි අනිවාර්යයෙන්ම 55 පිරුණාන් පස්සේ.
ඒ නිසා මේක තරම් පහසු කටයුත්තක් නෙවෙයි 55ට කලින් ගිහිල්ලා විශ්‍රාමයක් ලබා ගන්නවා කියන එක. එතකොට ඔබට හිමිවන්නේ සේවය බැංකු සේවයෙන් ඉවත් වීම පමණයි. එතකොට ඔබට හිමිවන්නේ ග්‍රැටිවිටි නැත්නම් පාරිතෝෂික සේවා පාරිතෝෂිකයන් පමණයි. ඒ නිසා විශ්‍රාම වයස කියන එක පැහැදිලිව අවුරුදු 55 ඉඳලා ඔබට 60 දක්වා ඕන වෙලාවක ඔබ බැංකු සේවයෙන් විශ්‍රාම ගියොත් ඔබ මෙන්න මේ අරමුදල යටතේ තියෙන විශ්‍රාමික ප්‍රතිලාභ වලට හිමිකම් ලබනවා. ඔය ගොඩක් අපේ සේවක මහත්මීන්ට තියෙන ප්‍රශ්නයක් තමයි early retirement එකක් ගන්න කොහොමද කියන එක. මම හිතන්නේ ඒකටත් අවශ්‍ය උත්තරේ ලැබෙන්නේ නැති. ඔබට early retirement එකක් ගන්න ලේසි නෑ බැංකුවේ තියෙන තත්ත්වයන් එක්ක. එහෙම ගත්තත් ඔබට විශ්‍රාමයේ හිමි වෙන්නේ 55න් පස්සේ කියන එක තමයි මෙතුමා සඳහන් කරේ. ඉතින් ඊගා ප්‍රශ්නෙට යන්නම් මම. එතෙන්දී අපි බලාපොරොත්තු වෙන කැලුම් මහත්තයා ගොඩක් වෙලාවට විශ්‍රාම අරමුදල් 1 කියලා කියනවා, විශ්‍රාම අරමුදල් 2 කියලා කියනවා, පරණය මෙච්චරක් ගන්නවා කියනවා, අලුත් අයට මෙච්චරයි හම්බ වෙන්නේ කියනවා. ගොඩක් වෙලාවට මේ දෙක කම්පෙයා කිරීමක් බැංකුව ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් මේ විශ්‍රාම අරමුදල් 1 කියන එකේ සහ විශ්‍රාම අරමුදල් 2 කියන එකේ දකින්න තියෙන ප්‍රධානම වෙනස්කම් මොනවද කියන එක පොඩ්ඩක් සාරාංශයක් විදිහට අපිට පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක්. ඔතෙන්ම විශ්‍රාම වැටුප් අරමුදල 1 ගැන කතා කරද්දී ඒක ඇත්තෙන්ම සුවිශේෂී අරමුදලක්, සුවිශේෂී ප්‍රතිලාභ වරප්‍රසාද සහිත අරමුදලක්. විශ්‍රාම වැටුප් අරමුදල 1 ඇත්තටම අපි ඒකේ පූර්ණ ගෞරවය ලබා දිය යුතුයි. එවකට ඒ හා සම්බන්ධව සටන් කරපු අපේ වෘත්තීය සමිති සමාජිකයන් හා එවකට හිටපු බැංකු කළමනාකාරීත්වය පාලකයන් ඒ රජයන් ඔවුන් තමයි මේ වරප්‍රසාද උන්ට ලබා දී තිබෙන්නේ. ඉතින් අපි ඒ ගැන අපි අනවශ්‍ය මේ විශ්වාසයන් නැති කියලා ගත යුත්තේ නැහැ. ඒ ඔවුන් දිනාගත දේ ඔවුන්ට හිමි දේ. ඉතින් කිසියම් වෙලාවකදී එය අධික වැයබරක් රාජ්‍ය බැංකු කෙරෙහි මත බලපානවා කියලා හිතලා තමයි ඒක නතර කළේ. ඉතින් ඉන් ඉස්සරහට ආරම්භ කරපු දෙක තමයි මේ අරමුදල. ඉතින් අපි අරමුදලයි මේකයි ඇත්තටම කම්පෙයා කරන එක කොච්චර තාර්කිකද කියලා අපිට ගැටලුවක් මතුවෙනවා. ඇත්තටම මේක සුවිශේෂී අරමුදලක්. ඒකේ හිමිකම් ලබන පිරිස් ඉතාමත්ම අතට වාසනාවන්ත පිරිස් කියලා කියන්න පුළුවන්. සමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ඉතාමත්ම මූල්‍ය ශක්තිමත් භාවයෙන් යුතුව ගත කරන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා ඒ අරමුදල නිසා ඇත්තටම බුද්ධි. නමුත් විශ්‍රාම වැටුප් 2 අරමුදල ගැන කතා කරද්දී විශ්‍රාම වැටුප් 1 අරමුදලේ ගණනය කිරීම බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම ඒක ගණනය කරන්නේ ඔබ අවසාන වරට ලැබෙන සක්‍රීය සේවයෙන් දෙද්දී අවසාන වරට ලැබෙන වැටුප මත. ඒ වැටුපෙන් ඔබ වසර 60 දී විශ්‍රාම ගියොත් අනිවාර්යෙන් ඔබට අවුරුදු 10ක් සේවයක් සම්පූර්ණ කළ තියෙනවා නම් 85%ක ප්‍රතිශතයක් හම්බ වෙනවා. ඒ වගේම ඔබ ඒ දල වැටුප තුල තියෙන ජීවන වියදම් දර්ශකය අපි කෝලා කියලා හඳුන්වනවා CL එක කියලා. ඒ ජීවන වියදම් දර්ශකය හැම මාසයකම අලුත් වෙවි යාවත් කාලින වී යනවා. අනේක තමයි ඒ අරමුදලේ පුද්ගලයන්ට ලැබෙන විශේෂම ප්‍රතිලාභය. දැන් අපි දන්නවා මේ අරමුදලේ ඉන්නවා බුද්ධි මීට අවුරුදු 25කට විතර කලින් විශ්‍රාම ගිය පිරිස් මේ අරමුදලේ. ඔවුන්ටත් දැන් අපේ කෝලයක රුපියල් 63770ක් අදට. එතකොට ඔවුන්ගේ ලැබෙන බේසික් පෙන්ෂන් එකට අමතරව අනිවාර්යයෙන්ම මේ අද තියෙන කෝලයක උන්ට ලැබෙනවා. ඒක නිසා ජීවන වියදම් දර්ශකයට සරිලන ලෙස විශ්‍රාම ඒක ඇඩ්ජස්ට් වෙලා ඒකට ගලපලා තමයි ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලැබෙන්නේ. ඒක තමයි හරිම සුවිශේෂී ප්‍රතිලාභ සහිත විශ්‍රාම වැටුප ක්‍රමයක් කියලා මම ඔබට පෙර කිව්වේ. ඒ වගේම අපේ අරමුදල ගැන කතා කරද්දී මේ අරමුදලේ තියෙන්නේ වෙනමම සමීකරණයකට අනුව වෙනමම ෆෝමියුලා එකට අනුව ගණනය කරන ලද ගණනය කිරීමක්. මේ ගණනය කිරීමේදී පාදක වර්ෂයක් තියෙනවා අපිට. මේ අරමුදල පිහිට වූ වර්ෂය 2014 වර්ෂය. අනේ පාදක වර්ෂය පදනම් කරගෙන 2014 වර්ෂයේ ඉඳන් ඔබ කොච්චර සේවා කාලයක් සම්පූර්ණ කළාද කියන කාරණේ පදනම් කරගෙන තමයි මේ ගණනය කරන්නේ. අපිට පුළුවන් නම් ඒ ස්ක්‍රීන් එක ලබලා දෙන්න. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ ස්ක්‍රීන් එක මාර්ගයෙන්. මේකෙදි තියෙනවා අපිට මේ මෑතකදී විශ්‍රාම ගිය සේවක මහත්තයෙක්ගේ සත්‍ය වැටුප් තොරතුරු විශ්‍රාම වැටුප් තොරතුරු පදනම් කරගෙන හදපු ගණනය කිරීමක්.
මේක ඔබට පේනවා ඔහු 2024 9 28 වෙනි දින තමයි බුද්ධ විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ. ඔහුගේ ඒ මොහොතේ ඔහුගේ දල වැටුප සමාවෙන්න ඔහුගේ 2014 4.2 මම ඔබට කිව්වා පාදක වර්ෂයේ විදියට ගන්න 2014 4.2 තමයි මේකේ ඉම්ප්ලිමන්ටේෂන් ඉෆෙක්ටිව් ડેට් එක වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන දිනේ වෙන්නේ. එදාට තිබිච්ච දල වැටුප තමයි ඔහුගේ 63593 2014 ඉඳලා 2024 වෙනකන් ඔහු වසර 10ක් බැංකුවේ සේවය කරලා තියෙනවා 2014 ඉඳගෙන. ඒක නිසා අපි අර ඔහුගේ දල වැටුප 7%ක වාර්ෂික වර්ධන වේගයක් තමයි දැනට මේ අරමුදල තියෙන්නේ. විශ්‍රාමයේ වර්ධනය වෙන්නේ 7%කින්. ඒ 7%කින් වර්ධනය වෙලා තියෙනවා අවුරුදු 10ක්. අපි මූල්‍ය ගණිතයේදී ඉගෙන ගන්නවා අපි කම්පවුන්ඩින් ඉෆෙක්ට් එක. ඒක තමයි අපි 1.07 into the power 10 10 බලය කියලා දාලා හොයලා තියෙනවා ඉලක්කමක්. ඒක තමයි අවිල්ලා තියෙන්නේ 1,25,91,780. එතකොට ඔහු විශ්‍රාම ගිහිල්ලා තියෙන දිනය 2024 10/1 2024 4/2ට තමයි අර 1,25,91,780 එන්නේ. ඉතුරු කෑල්ලට අපි ගණනය කළා දවස් ගානට හදලා තියෙනවා ඉතුරු කාල සීමාවට අදාළ වැටුප. එහෙම ගණනය කරලා අපි අගයක් අරගෙන තියෙනවා 1,29,372.72. මෙන්න මේක තමයි මූලිකවම මේ විශ්‍රාම වැටුප දිනා ගන්න අවධියේදී විශ්‍රාම වැටුප සඳහා සලකා බලන වැටපුණේ ඕක. විශ්‍රාමයේ සඳහා සලකා බලන වැටපුණේ ඕක. ඊට පස්සේ මේ වෘත්තීය සමිති සහ විවිධ පාර්ශවයන් එකතු වෙලා ගත ක්‍රියාමාර්ග නිසා ඊට අමතරව අපිට වාර්ෂික වැටුප් වර්ධක සහ ඊට යටින් තියෙනවා ඔහුගේ උසස් වීම වලින් ලැබූ වැටුප් වර්ධක ඒකට අපිට එකතු කරගන්න හැකියාව ලැබුණා පස්සේ කාලෙකදී. එතකොට ඒකේ එකතුවක් තියෙනවා මෙතන. මොහු 2014 ඉඳගෙන 2024 වර්ෂය දක්වා වාර්ෂික වැටුප් වර්ධක 19715ක අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ උසස් වීම වලින් ඔහු 53335ක අගයක් ඔහු එකතු කරගෙන තියෙනවා මූලික වැටුපට. මෙන්න මේ 59335 මේ මූලික වැටුප නැවත අපි දල වැටුපට පරිවර්තනය කරද්දී අපි දන්නවා 120ක අපිට දෙනවා රෙන්ට් ඇලවන්ස් එකක්. ඒ වගේම තව 10%ක් දෙනවා ස්පෙෂල් ඇලවන්ස් එකක්. අන්න ඒක ග්‍රොස් කරන්න අපි 1.32 වලින් වැඩි කරනවා. අපි කියමු දල වැටුප 100යි රෙන්ට් එක 20යි. එතකොට 120යි එකෙන් 10%ක් තව දෙනවා 12යි. එතකොට 132යි. ඒකයි අපි 1.32කින් වැඩි කරන්නේ. එහෙම වැඩි කළා ඒ ප්‍රොමෝෂන් වල අගය අරගෙන තියෙනවා. ඒකෙන් ඔහුගේ විශ්‍රාම වැටුපට එන දායකත්වය 78322ක්. ඇනුවල් ඉන්ක්‍රිමන්ට් වලින් එන අගය 26023ක්. එතකොට විශ්‍රාමයේ සඳහා සලකා බලන ඔහුගේ වැටුප විශ්‍රාමයේ සඳහා සලකා බලන වැටුප මේක විශ්‍රාම වැටුප නෙවෙයි. විශ්‍රාමයේ සඳහා සලකා බලන වැටුප 2,33,718ක් වඩපත් වෙනවා. ඊට පස්සේ පොඩක් පල්ලෙහාට ගන්න. මේ සේවකයා අවුරුදු 60කින් තමයි විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ. ඔහු බැංකු සේවයට ඇවිල්ලා තියෙන්නේ 1996 පළවෙනි මාසේ පළවෙනිදා. එතකොට ඔහුගේ සක්‍රීය සේවා කාලය බැංකුවේ විශ්‍රාම යනකම් අවුරුදු 28යි මාස 8. අපේ මේ ට්‍රස්ට් ඩීඩ් එකේ සහ ඊට පස්සේ චක්‍රලේඛවල තියෙනවා එක් ටේබල් එකක් තියෙනවා එක් සර්විස් පීරියඩ් එක සඳහා පෙන්ෂන් එලිජිබිලිටි පර්සන්ටේජ් එක විශ්‍රාම හිමිවන අනුපාතිකයන්. මේකට අනුව මොහු වර්ෂ 28ක් රැඳිලා තියෙන නිසා මොහුට 51ක විශ්‍රාම වැටුපක් හිමි. ඒක ලැබෙන්නේ මුල් අවුරුදු 20ට 40යි 21 ඉඳලා 25 වෙනකන් අවුරුදු 5ට 5යි එක ගානේ. එතකොට 40යි 5යි 45යි ඊට පස්සේ 26 27 28 යන අවුරුදු තුනට 2 ගානේ 6යි 45යි 41යි මේ පුද්ගලයා තවත් මාස 8ක් වැඩිපුර හිටපු නිසා අපි තව 101ක් ඔහුට දීලා තියෙනවා. මාස 6ට වැඩි නම් අපි තව 101ක් ඔහුට දෙනවා. එතකොට ඔහු 52ක විශ්‍රාම වැටුප් ප්‍රතිශතයකට ඔහු හිමිකම් ලබනවා. එතකොට ඔහුගේ ඒ වෙනකොට තිබිලා තියෙනවා ඔහු විශ්‍රාම යනකොට ඔහුගේ ග්‍රොස් සැලරි එක 3,63,42,713. ඒ කියන්නේ ඇත්ත ග්‍රොස් එක. අන්තිම ලාස්ට් ඕන් සැලරි එක. නමුත් මේකෙදි අපි කැල්කියුලේට් කරලා එන විශ්‍රාමය සඳහා වන වැටුප වෙන්නේ 2,33,718යි. මේ ට්‍රස්ට් ඩීඩ් එකට අනුව මේ දෙකෙන් අපි අඩු වගය තමයි සලකන්නේ. මේ දෙකෙන් අඩු වගය තමයි අපේ ගණනය කිරීම වලට ගන්න. එතකොට නිතැතින්ම 2,33,718 තමයි අපිට ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විශ්‍රාමය සඳහා සුසුකම් ලබන වැටුප විශ්‍රාම සඳහා හිමිකම් ලබන වැටුප වන 2,33,718.72න්
52ක් තමයි ඔහුගේ විශ්‍රාම හිමිකම් වන්නේ මාසිකව. ඒක 1,21,533.73ක් වෙනවා. මෙන්න මේක තමයි විශ්‍රාම වැටුප් දෙක අරමුදලේ සේවකයෙකුට හිමි ලැබෙන ප්‍රතිලාභය. තව පොඩි ගැටලුවක් මතුවෙනවා කලුම් මහත්තයා. මම හිතන්නේ ගොඩක් අයට පැහැදිලි ඇති මේ 107 සීමාව කොහොමද අපේ දලවැටුවට බලපෑවේ කියන එක. ඒ අනුව ඔයගලන්ට පේන ඇති වෙනස 3,63,000ක් කියන එක තමයි අපේ ඇත්තටම අතට ගත්ත අවසාන සැලරි එක විදිහට තියෙන්නේ 107 බලපෑමත් එක්ක කැල්කියුලේටඩ් ග්‍රොස් කියන එක තමයි අර 2,33,000 තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තව ගැටලුවක් තියෙනවා අපිට අහන්න. ඒ තමයි අර කලුම් මහත්මයා කිව්වා විශ්‍රාම අරමුදල් එකේදී ඒගොල්ලන්ගේ CLA එක ඉවත් කරලා තමයි මේ කැල්කියුලේෂන් එක කරන්නේ සහ ඒ කැල්කියුලේෂන් එක කරලා එන එකට තමයි CLA එක හැම මාසෙම එකතු කරන්නේ. එතකොට අපේ එකේ ඒ කියන්නේ විශ්‍රාම අරමුදල් දෙකේදී මේ CLA කියන එක ෆ්‍රීස් වීමක් සිද්ධ වෙනවද කලුම් CLA එක මෙහෙමයි අතනම් බුද්ධි CLA එක ෆ්‍රීස් වීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ CLA එක මම කැල්කියුලේෂන් එකක් කරලා ඇති මෙන්න මෙතන තියෙනවා 2014 දෙක දිනට එක්තරා සේවකයෙක්ගේ ග්‍රොස් එක සමන්විත වෙච්ච ආකාරය. ඒකේ පේනවා ඔබට බේසික් එක 37890යි කෝල් එක 26000 තිබිච්ච එක 341යි රෙන්ට් එක 7578යි අර 121ගේ 110 allowance එක 7810යි ග්‍රොස් එක 78990යි. එතන මේ සේවකයාගේ 7%ක වාර්ෂික විශ්‍රාම වැටුප් වර්ධන වේගයක් ගත්තොත් අද වෙනකොට මේ බේසික් එක අද මොහු විශ්‍රාම ගියොත් බුද්ධි මොහුගේ බේසික් එක ඇවිල්ලා තියෙනවා 85335.54ට කෝල එක 59326යි රෙන්ට් එක 17067යි 110 allowance එක 16172යි ග්‍රොස් එක 1,77,902කට පත් වෙලා තියෙනවා. නමුත් ඇත්තටම මේ පුද්ගලයාගේ අද බැලුවොත් මීට වඩා ගොඩාක් වැඩි මේ වර්තමානයේ ලැබෙන වැටුප. හරි. මෙතනදී ඔබට බලන්න ඕනේ දැන් මම බලන්න මේ කෝල එක. කෝල එක 59326.89යි. නමුත් අපි බැලුවොත් මේ පුද්ගලයා පෙන්ෂන් එකට බලපාන කෝල එක අද පෙන්ෂන් ගියොත් පෙන්ෂන් එකට බලපාන්නේ 59326 කියන කෝල එක. ඔව්. එතකොට එතනිනුත් මේ පුද්ගලයාට එන විශ්‍රාම හිමිකම තියෙනවනේ. 100ට කීයද කියන එක ඉස්සෙල්ලා අපි කතා කර පුද්ගලයාගේ 52යි. දැන් මේ මන් දාලා තියෙන්නේ 80යි. බැංකුවේ ඉන්න සේවකයෙකුට යන්න පුළුවන් උපරිම percentage එක 80යි. මේකෙන් 80ක් තමයි එතුමට හම්බෙන්නේ. ඒ කියන්නේ 47461.51ක් තමයි එතුමයි කෝල එක වෙන්නේ. අද ගියොත්. නමුත් අද ඇත්තටම කෝල එක 64770යි. ඒ කියන්නේ අද කෝල එකෙනුත් එතුමට හම්බෙන්නේ 73ක්. ඉතින් අද මේ 47461 කෝල එක කියන්නේ සමහරක් විට මම හරියටම දන්නේ මේ ආර්ථික අර්බුදයත් එක්ක 2020 ගණන් වල තිබිච්ච කෝල එක සමානයි. ඔබට බලන්න පුළුවන් ඔබගේ පරිවාර්ත අරගෙන 47461ක් ආවේ මේ මොන ඒක හැම සේවකෙනම් පොදුයි මේ කෝල එක කියන එක. හැමෝටම එක ගානනේ හම්බෙන්නේ. එතකොට මේ කෝල එක අද ඇත්ත කෝල එකෙන් 73යි. එතකොට මෙන්න මේක තමයි ෆ්‍රීස් වෙනවා කියන්නේ. විශ්‍රාම වැටුප් යන දවසේ මේක විශ්‍රාම ලබන කාල සීමාව දක්වා මේ කෝල එක තමයි හම්බෙන්නේ. නමුත් ඒ හම්බෙන්නේ ඇක්චුවල් කෝල එක නෙවෙයි ඇක්චුවල් කෝල එකෙන් යම් කිසි ප්‍රතිශතයක් විතරයි හම්බෙන්නේ. ඒක නිසා අර ඒකමයි මම කලින් කිව්වේ විශ්‍රාම වැටුප් අරමුදල එක මාසිකව යාවත් කාලීන වන මාසිකව අලුත් වෙන කෝල එකක් ලැබෙනවා ඒ පුද්ගලයන්ට. නමුත් මේ අරමුදලේදී දැන් මේ ගණනය කිරීම වලට අනුව 64770 තමයි ඇක්චුවල් කෝල එක අද. නමුත් මේ පුද්ගලයාගේ විශ්‍රාමයට එන කෝල එක තමයි 80 වුණත් මේ වැඩිම ප්‍රතිලාභ ලබන කෙනෙක්. මම හිතන්නේ මේ වගේ සේවකයෝ ඉන්නේ කීප දෙනයි බැංකුවේ. ඔහුට ලැබෙන්නේ 47461ක් 70ක් වගේ ගන්න. එතකොට ඔතෙන්දී මේ මම හිතන්නේ අපිව දැන් කීපකින් අර යම් සීමා කිරීම වලට ලක් වෙන ආකාරයක් ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති. සහ මෙතෙන්දී තව දෙයක් මට පැහැදිලි වුණා කලුම් මහත්තයා. ඒ කියන්නේ අපි සක්‍රීය සේවයේ ඉඳලා විශ්‍රාම වයසට එනකන් මේක 107කින් හරි වර්ධනය වෙනවා. හැබැයි එතනින් පස්සේ මේක ආයේ කවදාවත් වර්ධනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අද විශ්‍රාම ගියාට පස්සේ ඒ කෝල එදා විශ්‍රාම යන දවසේ කැල්කියුලේටඩ් කෝල එක තමයි අපිට දිගටම හම්බ වෙන්නේ කියන එකනේ. අනිවාර්යයෙන්ම. ඔබ විශ්‍රාම යන දවසේ ඔබ ලබන ඒ අවසාන වරට ලැබපු දලවැටුපේ අන්තර්ගත වන ජීවන වියදම් දර්ශකය තමයි ඔබේ විශ්‍රාම දිවිය පුරාම ඔබට ලැබෙන්නේ.
ඒක මං හිතන්නේ මේ අපේ තියෙන විශ්‍රාමයේ තියෙන බරපතලම තත්ත්වයක් තමයි මං හිතන්නේ ඒක. ඉතින් දැනට අපි මේ ප්‍රතිශතාත්මක තත්ත්වයන් පිළිබඳව කතා කරලා ඉස්සරහට වෘත්තීය සමිති විදිහට අපිට ආමන්ත්‍රණය කරන්න වෙන එක ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඔබ සියලු දෙනාට මේ 107 බලපාන්නේ කොහොමද කියන එක, ඊට පස්සේ අපේ CLA එකේ අනුව ගණනය වෙන්නේ කොහොමද කියන එක සහ ඒක සත්‍ය උදාහරණයක් මගින් පැහැදිලි කරාම ඔබට හිමි විශ්‍රාමය කොච්චරක්ද කියන එක ඔබට දැන් පැහැදිලිව දකින්න හම්බ වෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි අහන්න තිබ්බ ප්‍රශ්න 4ක් විතර ඒ කාරණයක් එක්කම ගියා. ඉතින් එතෙන්දී මම කැලුම් මහත්තයන් තව ඉල්ලීමක් කරනවා. දැන් මේ අපි බැලුවේ අලුත් විශ්‍රාමයේ යටතේ ඉඳලා විශ්‍රාම ගියා නම් අපිට හම්බ වෙන ප්‍රතිලාභය. එතකොට දැන් මම ඉස්සෙල්ලත් කිව්වා අපි හැම වෙලාවෙම පුද්ගලයා විදිහට සංසන්දනාත්මකව අනිත් කෙනාගේ එක දිහා බලනවා. ඉතින් ඒ හින්දා විශ්‍රාම වැටුප් අරමුදල් 1 යටතේ විශ්‍රාම ගියා නම් මේ පුද්ගලයා යම් හේකින් සේවයේ ඉඳලා විශ්‍රාම වැටුප් 1 ක්‍රමයටදී විශ්‍රාම ගියා නම් ඔහු සත්‍ය වශයෙන් ලබන විශ්‍රාම වැටුප කොච්චරක්ද ඒක අපිට මේකත් එක්ක සංසන්දනය කරලා පෙන්වන්න හැකියාව තියෙනවා. ඔව් අපි කතිකාවත ආරම්භ කරද්දිම අපි සඳහන් කළා විශ්‍රාම වැටුප අරමුදල එක කියන්නේ සුවිශේෂී ප්‍රතිලාභ, සුවිශේෂී වරප්‍රසාද සහිත විශ්‍රාම වැටුපක්, විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයක්. ඒකදී ඔයාලට පේනවා මේ පුද්ගලයාගේ මෙන්න මේ විදිහට තමයි පැරණි විශ්‍රාම ක්‍රමයේ යටතේ විශ්‍රාම ගියා නම් ඔහුගේ විශ්‍රාමයේ ගණනය වෙන්නේ all pension gross salary එක අරගානම 3,62,43,042.13යි. ඒකෙදී අපි ඔහුගේ කෝල් එක එතනින් මුලින්ම ගලවනවා. 63,350 ගැලවුවාම ඔහුගේ 2,99,692ක් එනවා. මෙන්න මේකෙදී ඔහු අවුරුදු 60න් දැන් ඔහු විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔහුට සක්‍රීය සේවා කාලය අවුරුදු 28ක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 60ට වැඩි. අනිවාර්යෙන්ම ඔහුට 85ක විශ්‍රාම හිමිකමක් තියෙනවා. එතකොට 2,99,692න් 85ක විශ්‍රාම හිමිකම ලැබුවම ඔහුට gross pension එකක් එනවා. gross ඒ වැටුප එනවා 2,54,708ක්. නමුත් මේක නෙමෙයි ඔහුගේ අවසාන විශ්‍රාමය. මේකට නැවත වතාවක් ඒ කෝලයක් එකතු කරනවා. ඔබට තේරෙන්නේ නැති නැවත වතාවක් අර 63,350 එකතු කරාම 2,54,738ට නැවත ඔහුට මාසික gross pension plus කෝලා මාසික විශ්‍රාමයක් හම්බ වෙනවා 3,18,88.31ක්. අපි හිතමු අපිට එතකොට මේක සංසන්දනය කරන්න වෙන්නේ කම්පියුටර් පෙන්ෂන් එක කියන කාරණාව අපි ඊළඟට කතා කරනවා. ඒක අත්හැරියොත් 1,21,533යි ඔහුට විශ්‍රාම වැටුප අරමුදල 2 යටතේ හිමිකම් ලබන විශ්‍රාම වැටුප මාසිකව. මේ අවස්ථාවේදී මම කම්පියුටර් එක පොඩ්ඩක් අමතක කරලා තියෙනවා. ඊට පස්සේ අපි එතනට එමු. විශ්‍රාම වැටුප අරමුදල 1 යටතේ ඔහු හිටියනම් පැරණි විශ්‍රාම යටතේ ඔහුට 3,18,088.31ක් හම්බ වෙනවා. ඒක තමයි ගැලපීම. ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති පැරණි විශ්‍රාමයේ සහ අලුත් විශ්‍රාමයේ අතර ලක්ෂ 2ක වගේ වෙනසක් ඔබේ විශ්‍රාම ප්‍රතිලාභයට වෙලා තියෙනවා. ඉතින් මේවා යම් තාක් දුරකට මේ වෙනස අඩු කර ගැනීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ. ඒක කරද්දී මේ අරමුදල ආරක්ෂා වෙන්නත් ඕනේ. බැංකුවේ ඉතුරු කටයුතු සුමටව ගලාගෙන යන්න ඕනත් කියන කාරණා දෙකම අපි හමුවේ තියෙන අභියෝග. ඉතින් වෘත්තීය සමිති විදිහට මේ දෙපැත්තම බැලන්ස් කරගෙන තමයි ගැලුම් මහත්තයා අපිට යන්න වෙලා තියෙන්නේ. ඒක තමයි මේ ප්‍රශ්න විසඳෙන්න කාලයක් ඇදිලා යන්නේ. ඉතින් ඒක මම හිතන්නේ සේවක මණ්ඩලයට අවබෝධ කරගත හැකි. පොඩි පැහැදිලි කිරීමක් කරන්න දැන් ඔබලා දන්නවා මුදල් අමාත්‍යාංශය අපේ දැන් වර්තමානයේදී ඔය අපේ අවුරුදු වලට අපේ බෝනස් කියවනවනේ. මොකද්ද මොනවද කියන්නේ ප්‍රතිලාභ මොනවද බෝනස් ඉන්සෙන්ටිව්ස්. ඒකෙදී අලුතෙන්ම නව්‍ය සමීකරණයක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. 50%ක් බැංකුවේ රඳවාගත් ලාභ විදියට බැංකුවේ ප්‍රාග්ධනය සංවර්ධනය කරන්න තියාගන්න 30%ක් ගෙවන්න ආණ්ඩුවට ලාභාංශයක් විදියට ඉතුරු 20% ප්‍රතිලාභ සේවකයන්ට ප්‍රතිලාභ විදියට. එතකොට ඔන්න ඔය 20% තුල අපිට පුළුවන් මේ අරමුදල පොත එක සේවකයන්ට අයිති දෙයක් නේ. මේ අරමුදල වර්ධනය කරගන්න අපිට එකෙන් කොටසක් හැම අවුරුද්දකම දාන්න පුළුවන්. ඒක ප්‍රවණතාවයක් විදියට අපිට කරගෙන යන්න පුළුවන්. එතකොට නිදදින්ම මේ අරමුදල අර 12% දාන එකට වඩා අපිට වර්ධනයක් ගන්න පුළුවන්. මගේ යෝජනාවක් පමණයි. ඔය මම හිතන්නේ තාම අර නිශ්චිතවම 120 කියන කාරණේ ඇවිල්ලානේ අපිට අවසාන වශයෙන් ලිඛිතව අපි දක්වපු දේ තිබුණේ 12.5යි 12.5යි 25යි 150යි කියන කාරණා තිබුණේ. ඉතින්
ඒකත් ඇත්තරම මේ රජය යටතේ හඳුන්වා දීපු අලුත් ප්‍රතිපත්තියක්. ඒ හරහා තමයි මේ පාර අපිට මං හිතන්නේ ප්‍රශ්නයක් නැතුව අර වෙන්දට නම් අපි ඉල්ලීම් කරන්න ඕනේ බෝනස් එක කොච්චරක්ද කියලා ප්‍රොෆිට් එක බලනවා බෝනස් එක මෙච්චරක් දෙන්න කියලා අනිත් බැංකු දෙක දිහාත් බලලා ඉල්ලීම් කරන්න ඕනේ වෘත්තීය සමිති තරඟයට ලියුම් ලියනවා. ඉතින් ඒ ක්‍රමය මේ පාර වෙනස් වුණා. මං හිතන්නේ යම් ක්‍රමවේදයක් හඳුන්වා දුන්න සහ ඒ හරහා තව වක්‍රාකාරයෙන් මේ අප්‍රේල් බෝනස් එක කියන එක මං හිතන්නේ නීතිගත වුණා වගේ තත්ත්වකුත් ඇති වුණා. ඉතින් ඒක මම හිතන්නේ මේ අපි ලබාගත්ත ලොකු ජයග්‍රහණයක් සේවකයෝ විදිහට. ඉතින් ඒක ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පාලන අධිකාරියට සහ රජය මෙහෙවන මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාට. ඉතින් එතනින් පස්සේ මං හිතන්නේ මේ විශ්‍රාම අරමුදල් කතා කරද්දී අපි මගහැරලා ගිය කොටසක් තියෙනවා. ඒ තමයි කමියුටඩ් පෙන්ෂන් කියන එක. කමියුටඩ් පෙන්ෂන් එක කියන්නේ සමහරු මේකට එක එක නම් කියන සමහරු කියන මේක ග්‍රැටුවිටි කියලාත් සමහරු කියන ඩෙත් ග්‍රැටුවිටි කියලා. සමහරු කියන මේක ලෝන් එකක් කියලා. ඉතින් මේ වගේ විවිධාකාරයේ නම් කියන හැබැයි චක්‍රලයක තියෙන මේක කමියුටඩ් පෙන්ෂන් කියලා. ඉතින් මේ කමියුටඩ් පෙන්ෂන් කියන්නේ මොකද්ද? ඒක ගණනය කරන්නේ කොහොමද? සහ මේක නැවත අය කරගන්නවා නම් ඒ අය කර ගැනීමේ නිර්ණායකයන් මොනවද කියන එක යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලීම. අපි අතරම මේ අරමුදල් දෙක පිළිබඳව සංසන්දනාත්මකව කතා කරොත් ඒක වඩා පැහැදිලි වෙයි. මේකදී ඔබට පේනවා මම අර කලින් අපි සාකච්ඡා කරපු කාරණාව විශ්‍රාම වැටුප් අරමුදල් දෙක යටතේ මේ විශ්‍රාමගිය පුද්ගලයා මාසිකව ලබන විශ්‍රාම වැටුප වෙන්නේ 1,21,533.73. පරිවර්තිත විශ්‍රාම වැටුපක්. ඔක තමයි කමියුටඩ් පෙන්ෂන් කියන වචනයට තියෙන පාරිභාෂිත පදයේ සිංහලෙන් පරිවර්තිත විශ්‍රාම වැටුපක්. ඒ කියන්නේ කෙනෙක් විශ්‍රාම යන දවසේදී එකවර ගෙවන මුදලක්. කෙනෙක් විශ්‍රාම යන දවසේදී එකවර ගෙවන ඔහු අතර ලැබෙන මුදලක් තමයි පරිවර්තිත විශ්‍රාම වැටුප කියලා කියන්නේ. මේක පෙන්ෂන් අරමුදල දෙක හා කතා කිරීමේදී මේක තවත් ආකාරයකට ඔබට විග්‍රහ කරන්න පුළුවන්. මේක පොලි රහිත ණයක්. වාරික 120කින් අය කරගන්න, ප්‍රාග්ධනය විතරක් අය කරගන්න, මුල් මුදල විතරක් අය කරගන්න පොලි රහිත ණයක් තමයි මේක. එතනදී ඔබට මේ 1,21,533.73 වගේ මාස 24ක් පෙන්ෂන් 24ක් ඔබට ලැබෙනවා එකවර ඔබේ අතට. එතකොට ඒක 3 මිලියන් වගේ ගාණක් වෙනවා. 1,29ක වගේ ගාණක් ඔබේ අතට එනවා. හැබැයි මේ ඔබට ලැබෙන මුදල අනිවාර්යයෙන්ම ඔබ වසර 10ක් ඇතුළත ඔබ ගෙවිය යුතුයි. ඒ කියන්නේ සමාන මාසික වාරික 120කින් ඔබ යලිත් අරමුදලට ගෙවිය යුතුයි. ඒක තමයි මේ 24,306 කියලා කියන්නේ මෙන්න මේ 29,16,809 120න් බෙදුවම එන අගය. එතකොට ඕක ඔබේ අර ඔබට හිමිවන්නට තිබූ විශ්‍රාම වැටුපේ ඔයාගේ අඩු කරගෙන ඉතිරි අගය තමයි ඔබට අපි මාසිකව ලබා දෙන්නේ. ඒක තමයි 97,227.98 තමයි කෙනෙක් පරිවර්තිත විශ්‍රාම වැටුපකට ඒක ඔබේ ඔප්ෂන් එකක්. ඒක ඔබේ වර්ණයක්. ඒක ඔබට කැමති නම් ලබා ගන්න පුළුවන්. එතකොට ඔබගේ පරිවර්තිත විශ්‍රාම වැටුපක් ලබා ගැනීම ඔබේ වර්ණයක්. ඔබේ කැමැත්ත මත ඔබට ඒ සිදු කළ හැකි ලබා ගන්නවද? එතන මූල්‍ය ගණිතය පිළිබඳව දන්න ඕන කෙනෙක් දන්නවා. ඉන්ඩස්ට්‍රි ලෝන් එකක් කියන එක ඉතින් ඒක හැමෝම ගන්න දෙයක්. අනික මේ ලබා ගන්න මුදලෙන් ඔබට පුළුවන් ඔබේ තියෙනවා නම් මොන හරි ණය වාරිකයක් ගෙවන්න. ණය ඉතුරුවක් තියෙනවා නම් ගෙවන්න ඒක ගෙවලා දාන්න පුළුවන් ඇරියස් එකක් වගේ. ඒ වගේ විශේෂිත කාර්යයන් සඳහා EPF එකට අමතරව මේක ඔබ අතට එකවර ලැබෙන මුදලක්. එතකොට මේ මුදල ලැබුණායින් පස්සේදී ඔබට 97,226ක් තමයි ඔබට මාසිකව ලැබෙන්නේ. පෙන්ෂන් එක විදියට. ආරක අඩු වුණාට පස්සේ. එතකොට මේක වසර 10ක් දක්වා ඔය 97,226 තමයි ලැබෙන්නේ. ඊට අමතරව ඔබ ඒක එන්ටයිටල් උනේ නැත්නම් ඒකට ඔබට 1,21,533ම හම්බ වෙනවා. නමුත් ආයේ අවුරුදු 10 පැන්න පස්සේ නැලිත් ඔබේ විශ්‍රාම වැටුප 1,21,000 බවට පරිවර්තනය වෙනවා. අතර මේ අතරදී මම ප්‍රශ්නයක් අහන්නම්. දැන් අවුරුදු 10ක් දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ බැංකු සේවකයෝ ආයු කාලයේ මෙච්චරක් ඉඳී කියලා අපිට පුරෝකථනය කරන්න බෑ. නමුත් මේක අරගෙන ඔය කියන විදිහට අවුරුදු 70 විදි තමයි කෙනෙක්ගේ මේක ගෙවිලා ඉවර වෙන්නේ. එතකොට ඊට පෙර මේ සේවකයා මිය ගියොත් මොන වගේ තත්ත්වයක්ද කියලා. ඔය අතර මියගිය සේවකයා සම්බන්ධයෙන් විශේෂ වරප්‍රසාදයක් දීලා තියෙනවා අපේ බාරෝප්පුවෙන්. සේවකයා මිය ගියොත් ඒ දිනයට අදාළ තිබිච්ච ඔහුගෙන් අවිය යුතු තිබිච්ච මුළු මුදල අපි කපා හැරීමක් කරනවා. ඒක වැය බරක් වෙනවා අර මුදලට. මේක අපි ඊළඟ එකට ගියොත් පෙන්ෂන් ෆන්ඩ් 1 එකේ ඕල් පෙන්ෂන් එකේ
කමියුටඩ් පෙන්ෂන් එක මීට වඩා පොඩ්ඩක් වෙනස්. මම පෙර කී පරිදි සුවිශේෂී ප්‍රතිලාභ උන් ලබා ගත්තා කියන්නේ මම ඒකයි. ඔවුන්ටත් මෙන්න මේ පෙන්ෂන් එක වගේ ඒ කියන්නේ 3,63,042න් කෝල එක අඩු කරලා එන අගය තියෙනවා 2,99,692.13ක්. මෙන්න මේක තමයි 85%. යම් කිසි කෙනෙක් මේ පෙන්ෂන් එක ලබා ගත්තොත් ඔහුට 2,99,692.13 ඒක 85% කියන අගය තමයි 2,54,738. ඒ වගේ ඒවා ඔහුටත් ලැබෙනවා 24ක්. ඔහුටත් 24ක් ලැබෙනවා. ඔහුගේ කමියුටඩ් පෙන්ෂන් එක වෙනවා ඒ අර මුදල හිටියනම් 7.6 මිලියන්. 170ක් ඔහුට එකවර හම්බ වෙනවා. එතනදි වෙන්නේ අර මා විශ්‍රාම බඩු පරමුදල දෙක යටතේ අයකර ගැනීමේ ක්‍රියා පටිපාටිය නෙවෙයි විශ්‍රාම බඩු පරමුදල එකේ තියෙන්නේ. ඒකෙදි වෙන්නේ මේ මුළු මුදලම ඔවුන්ගෙන් අය වෙන්නේ නැහැ. එතනදි වෙන්නේ ඔහුට 85%ක ප්‍රතිලාභයක් ලැබෙනකොට 2,54,738 කියන 85% අපි ගණනය කරනවා 2,99,692.13න් 10% අපි අවකරණය කරනවා. ඒ කියන්නේ 85%ක් හිමි කෙනා කමියුටඩ් පෙන්ෂන් එකක් ගත්තොත් ඔහුට ලැබෙන්නේ 75%ක් පෙන්ෂන් එක. ඔහුට ලැබෙන්නේ 75%ක් පෙන්ෂන් එක. ඒකටත් ආපහු කෝලයක් එකතු වෙලා net pension after commuted pension ඔහුගේ 2,88,189ක් වෙනවා. අපි ඇත්තටම බැලුවොත් මේකේ රිකවර් වෙන්නේ බුද්ධි මේකේ නැවත අය කරගන්නේ ඔහුට ප්‍රදානය කරන විශ්‍රාම මේ පරිවර්තිත විශ්‍රාම වැටුප වගේ 60%ක් 65ක් අතර ප්‍රමාණයක් තමයි අය කර ගැනීමක් රිකවරිවක් සිද්ධ වෙන්නේ. ඊටු ටික අරමුදලට වැයබරක් වෙනවා. ඒක කොච්චර කාලයක් අපනවද? ඒකත් අවුරුදු 10. අවුරුදු 10න් යලිත් ඔහුගේ විශ්‍රාම වැටුප අර ප්‍රමාණයට පරිවර්තනය වෙනවා. 2,54,000 ගානට පරිවර්තනය වෙනවා. විශ්‍රාම වැටුප් පරමුදල් දෙකේදී මුළු ප්‍රාග්ධනයම 120න් බෙදලා තමයි කැල්කියුලේට් කරන්නේ. මේකෙදී අර percentage එක 10% pension එකේ percentage එකෙන් 10% අඩු කරනවා. ඒක තමයි වාරිකීය විදිහට ගණනය කරන්නේ. ඔව් සඵල විදිහට ඔබ ගණනය කරොත් කැල්කියුලේට් කරොත් 63ක් 62ක් වගේ ප්‍රමාණයක් තමයි. ඒක එක ග්‍රේඩ් අඩු වෙනස් වෙනවා. අය වෙන්නේ ඒ ගන්න තමයි. එතකොට මේ දෙකේ ප්‍රතිලාභ ඔබට බලා ගන්න පුළුවන්. මේ පුද්ගලයාම pension fund 1 එකේ හිටියනම් ඔහුට computed pension එක 176ක්. මේ ෆන්ඩ් එකේ හිටියනම් 129ක්. ඔහුගේ pension එකත් computed pension එකට පස්සේ මොහුගේ pension එක 97යි 226ක්. මේ ෆන්ඩ් එකේ හිටියනම් 280ට 119ක්. ඒකයි මම ඔබට කිව්වේ සුවිශේෂී වරප්‍රසාද සහිත යෝජනා ක්‍රමයක්. ඉතින් අපි ඒ කාලවල හිටපු නේද? සටන් සංයෝගයේ ජයග්‍රහණය. මේක දකිති තමයි අර හිතෙන්නේ අර යා යුතු මග දුරයි කියලා. එකක් පේන්නේ තව ගොඩක් තියෙනවා අපිට හදාගන්න අපේ විශ්‍රාමේ. කොහොම වුණත් අර වෙන කෙනෙක්ට ලැබෙන දෙයකට අපි ඉරිසියා කරන්න හොඳ නැහැ. ඒ හින්දා අපි අපේක අපිට ප්‍රමාණවත් පරිදි වර්ධනය කරගන්න ඉස්සරහට යන්න. පොඩි කාරණාවක් කරගන්න දැන් අපි ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක් මූල්‍ය උපදේශනයක් දෙනවා නම් මම ඒ වකවානුවේ කටයුතු කරද්දී ආපු ගොඩක් ප්‍රශ්නයක් තමයි අපි සක්‍රීය සේවයේ ඉන්නකොට ලොකු අපි බැංකුවෙන් තියෙන ණය පහසුකම් ලබා ගන්නවා. එතකොට අපිට තියෙනවා මිලියන 15ක නිවාස ණය අඩු පොලි අනුපාතිකයටදී. එතකොට තියෙනවා පෞද්ගලික ණය තියෙනවා, පාරිභෝජන ණය තියෙනවා, ඒ වගේම සේවක අර්ථසාධක කරමුදල් ණය ලබා ගන්න පුළුවන් විවිධාකාර වූ ණය තියෙනවා. එතකොට මේ ණය ගත්තයින් පස්සේ අපේ වර්තමාන සක්‍රීය සේවයේ ඉන්නකොට ලැබෙන වැටුපට මේවට අපිට දරා ගන්න පුළුවන්. නමුත් ඔබ මේක එක්ස්ටෙන්ඩ් කරලා ගත්තොත් විශ්‍රාම වැටුපෙන් පස්සෙත් ගෙවන්න. අපි දන්නවා හවුසින් ලෝන් එක අපිට යන්න පුළුවන් විශ්‍රාම වැටුපෙන් පස්සේ විශ්‍රාම ගියයින් පස්සෙත් ගෙවන්න. එතකොට ඔබ තීරණයක් ගත යුතුයි. හරියට විශ්‍රාම යන දවසට ඔබගේ තියෙන ඉතුරු ප්‍රින්සිපල් එක මුල් මුදල ගෙවන්න නිම කරන්න නැත්නම් ඔබට විශ්‍රාමයෙන් ලැබෙන ප්‍රතිලාභ ඔබට ලබා ගන්න බැරි වෙනවා. මොකද ඔබ ණයවාරික රුපියල් 75000ක 80000ක් වුණොත් ඔබට 97000ක් නම් ලැබෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙනවා. නිසා අපි පොඩි උපදේශනයක් දෙන්න ඕනේ. ඔබ ලෝන් ගන්නකොට, ණය මුදල් ගන්නකොට, සේවක ණය මුදල් ගන්නකොට පෙන්ෂන් එක දක්වා ගන්න කියලා අපි පොඩි උපදේශනයක් උන්ට දෙන එක අපි යුතුයකමක්. ලෝන් එකක් ගන්නකොට 60න් ඉවර කරන්න කියන එක තමයි මෙන්න කියන්නේ. ඉතින් මම හිතන්නේ මේක තමයි ප්‍රධානම ගැටලුව. ඇත්තටම හොඳ උපදේශනයක් ඒක. මොකද අද අපි මෙතන මේ සීට් එකේ ඉඳගෙන අහන ප්‍රශ්නවල සමහරව ඉන්නවා තමන්ගේ ණය වාරිකේ අතින් ගෙවන්න වෙන තත්ත්වයටපත් වෙච්ච විශ්‍රාම ගියේ අපේම සහෝදරවරු ඉන්නවා. ඒත් පොඩි ග්‍රේඩ් වලින් නෙමෙයි ලොකු ග්‍රේඩ් වලින් ගිහිල්ලා තමන්ගේ විශ්‍රාමයේ ප්‍රමාණවත් මදි මේ ණය වාරික අය කරගන්න. ඉතින් ඒ හිඟයන් අතින් ගෙවන මට්ටමටපත් වෙච්ච
සහෝදර සහෝදරියන් ඉන්නවා මේ බැංකුවේ. ඉතින් ඒක ඛේදවාචකයක් ඇත්තටම. මේකම තමයි මේ එන හැම ආණ්ඩුවටම මේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට මේක ඇතුළත් කරන තත්ත්වයට බැංකු සේවකයා විදිහට අපේ මේ විශ්‍රාමයේ ඉන්න අය බලපෑම් කරමින් පවතින. ඉතින් ඒකේ සාධනීය ප්‍රතිඵල මේ වෙනකොට අත්වෙමින් තියෙනවා. ඉතින් එතනින් ඉස්සරහට අපි යමු කැලුම් මහත්මයා. මම හිතන්නේ අපි විශ්‍රාමයේ තියෙන තත්ත්වයන් කතා කරගෙන වර්ධනීය තත්ත්වයන් ඉදිරියට කතා කරන්න. ඊට කලින් මම කැමතියි කැලුම් මහත්මයා ගොඩක් අය කතා බහට ලක් කරන කරුණක් තමයි අපි මොන දේ කතා කරත් ওই විශ්‍රාම අරමුදල් 1 කියන එකේ මේ වැන්දබුහා අනත්දරු ප්‍රතිලාභය අපේ බැංකුවේ හිටපු සේවකයන්ට හිමිකාරීත්වයක් නැහැ. ඒගොල්ලෝ දිගින් දිගටම සටන් කරා මේක ලබා ගන්න. නමුත් මම හිතන්නේ ඒ හැකියාව ලැබුණ නැහැ ඒ අයට. මොකද අවසානයේ ඒක හදන්න ගියත් ඒකට දායකත්ව මුදල විදිහට දාන්න තියෙන මුදල අති විශාල ප්‍රමාණයක් ආපු හින්දා කවුරුවත් ඒකට ඒ වෙලාවේ කැමැත්ත පළ කරේ නැහැ. එතනින් පස්සේ මේ 96න් පස්සේ සේවයට බැඳුණු සේවකයන්ට ලබා දුන්නු 2014 ආරම්භ කරපු මේ විශ්‍රාම වැටුපේ WNOP කියන වරප්‍රසාදය තියෙනවා. හැබැයි මේ වරප්‍රසාදය පිළිබඳව ගොඩක් අය අතර තියෙන්නේ විවිධ මතයක්. මොකද මේකේ යම් කොටසක් අපේ සැලරි එකෙන් ඩිඩක්ට් වෙනවා. ඒ අනුව තමයි මේ ප්‍රතිලාභය හැදෙන්නේ. ඒ කියන්නේ මේ අර මුදල ගොඩ නැගෙන්නේ. ඉතින් එතකොට ගොඩක් අය මේ දවස්වල තියෙන වාසි බලාගෙන මේකෙන් ඉවත් වෙන්න හරි එහෙම දේවලුත් ඉල්ලීම් කරනවා. ඒ සම්බන්ධයෙන් නෙමෙයි මම අහන්නේ. අතට මේ WNOP කියන්නේ මොකක්ද? මොකද පරණ සේවකයෝ මේ තරම් ෆයිට් කරේ මොකක් ලබා ගන්නද? අපිට මේ ඉබේ ලැබුණේ මොකක්ද කියන එක සහ WNOP කියන එක කොහොමද ගෙවන්නේ මේ විශ්‍රාමයෙන් කැල්කියුලේට් කරන්නේ කොයි ආකාරයෙන්ද සහ කාටද? ඒ කියන්නේ මේක හිමි වෙන්නේ විශ්‍රාමයේ දැන් මගේ විශ්‍රාමේ නම් මම නැති දවසක කාටද මේකේ හිමිකාරීත්වය තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා ඉල්ලීම. ඔයතම වැන්දඹුහා අරන්දරු අරමුදල විශේෂම රාජ්‍ය සේවකයන්ටත් හිමි වරප්‍රසාදයක් ඇත්තනම වැන්දඹුහා අරන්දරු අරමුදල මෙය ඇත්තම විශ්‍රාම වැටුප් අරමුදල 2 සේවකයන්ට තිබෙන අවස්ථාවක්. ඒක හැබැයි වරණයක් මත තමයි ඔබ ඔප්ෂන් එකක් මත තමයි ඔබ දායක වෙනවද නැද්ද කියලා තීරණය කරගන්නේ. ඔබට කැමති නම් ඒකට දායක වෙන්න පුළුවන්. නැතිනම් ඔබට දායක නොවී ඉන්න පුළුවන්. එතකොට මේකෙදී අපි දන්න විදිහට මූලික වැටුපෙන් 5% සේවකයා දායක කරන්න ඕනේ. මේක බැංකුවෙන් ෆන්ඩ් කරන්නේ නැහැ මේකට. සේවකයාගෙන් විතරයි ෆන්ඩ් කරන්නේ. බැංකුවට වයබරක් නෙවෙයි මේක. ඊට අමතරව ඔබගෙන් පඩිපතෙන් වැඩි ප්‍රමාණයක් කැපෙනවා කියලා කියන්නේ බුද්ධි මේ අරමුදල පිහිටුවේ 2021. එතකොට මේ 14 ඉඳලා 21 දක්වා පොඩි ගැප් එකක් තියෙනවනේ ෆන්ඩ් එකට අපි ඒ කාලය තුල අපි ෆන්ඩ් එකේ හිටියා. ඒ රිස්ක් එක ගත්තා බැංකුව. අරමුදල රිස්ක් එක ගත්තා. ඔබ මිය ගියා නම් ඒ අතරේ ඔබට හිමිකමට ඔබ එන්ටයිටල් වෙනවා. ඒක නිසා ඒ ගැප් එක පුරවන්න ඔබ ගෙවිය යුතු ඒ ඇරියස් එක. ඒ කියන්නේ ඔබගෙන් හිඟවෙච්ච මුදල වාරික වශයෙන් අය කිරීමක් කරනවා බැංකුව. ඔබගේ පඩියෙන් කපලා. ඒක තමයි ඔය දැනට එක්තරා කාල සීමාවකදී ඒක අයින් වෙනවා. ඒක තමයි ඔය වැඩිපුර කැපෙනවා වගේ තියෙන. අතන මගේ පෞද්ගලික මතය තමයි මගේ ඔබ උත්සාහ ගත යුත්තේ මේන් ඉවත් වෙන්න නෙමෙයි. ඔබ උත්සාහ ගත යුත්තේ මේන් ලැබෙන ප්‍රතිලාභය වැඩි කරගන්න. දැන් ඔබ කතා කරන විදිහට දැන් අපි ඉස්සරහට කතා කරනවා මේ අරමුදලේ මේ වාර්ෂික වර්ධනයන් සංවර්ධනය කරගන්න අපිට හැකියාව තියෙනවා කියලා. එතකොට නිතැතින්ම අපේ විශ්‍රාම වැටුපත් වැඩි වෙනවා. එතකොට අපි දැනට මේ වැන්දඹුහානත්දරු අරමුදලේ ප්‍රතිලාභීන්ට ලැබෙන්නේ ඔබ ලබන විශ්‍රාමයෙන් 50%යි. නමුත් මගේ අත්දැකීම් අනුව මේ අරමුදලේ ඇතිතා බොහොම ස්ථායි විදියට මුදල් තියෙනවා. අරමුදල් තියෙනවා. ඔබ උත්සාහ ගත යුත්තේ මෙන්න මේ 50% කියන අගය 175 80 90 නැත්නම් ඒක ෆුල් පෙන්ෂන් එකක් දක්වා ඔබට වැඩි කරගන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ ජයග්‍රහණය වෙන්නේ. ඔබ උත්සාහ ගන්නට එපා මේ අරමුදලෙන් ඉවත් වෙන්න. ඒක අනාගතයේදී ඔබේ කලත්‍රයාට ඔබෙන් යැපෙන්නන්ට ඇත්තටම ඔබ මිය ගියහොත් ඇත්තටම හොඳ අවස්ථාවක් වෙනවා උන්ට ඔවුන්ගේ ජීවිතය සැඳෑ සමය කලත්‍රයාගේ ගත කරන්න බොහොම සුව පහසුවෙන් ගත කරන්න මේක අනිවාර්ය උපකාරයක් වෙයි. නිසා ඔබ උත්සාහ ගත යුත්තේ අපි සටන් කළ යුත්තේ මෙම ලැබෙන 50% අරමුදල දැනට තමත් අඩු වගේක් ගොඩක් අයට ලැබෙන්නේ. නමුත් මේ අරමුදලේ තිබෙනවා අරමුදල් තියෙනවා ප්‍රමාණාත්මකව මේ අපිට ලැබෙන මේ 50% ප්‍රමාණය ප්‍රතිශතය වැඩි කරගන්න තමයි ඔබ උත්සාහ ගත යුත්තේ.
ඒක එතකොට මේ WNOP කියන එක මොකක් හරි චක්‍රලේඛයක් කරාද නැත්නම් ට්‍රස්ට් ඩීඩ් වගේ එකක් ඒකේ කරාද ට්‍රස්ට් ඩීඩ් එක කරා ඒක තියෙන ට්‍රස්ට් එකක්. එතකොට ඒක යටතද මේ 50% කියන සීමාව දැන්ට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඒක වෙනස් කරන්න මොකද අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඇතිව ඔබට පුළුවන් කරගන්න. එතකොට ඒක වර්ධනය කරගන්න මම හිතන්නේ අපිට ඉල්ලීම් කරන්න හැකියාව ඇති. මොකද අර මුදල් ප්‍රමාණවත් අපිට බෙනිෆිට් වැඩි කරගන්න කරන්න පුළුවන්. අර මුදලෙන් මගේ තියෙන අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් අර මුදලෙන් මාසෙකට යන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ලක්ෂ මගේ දැනුවත් වීම අනුව ඒ කාලේ අනුව ලක්ෂ 5ක්වත් යන්නේ නැහැ මාසෙකව. නමුත් අර මුදල මිලියන විශාල ගානක අර මුදලක්. ඒ කියන්නේ තාම මේ ප්‍රතිලාභය ලබන ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි ඉන්නේ බැංකුව ඇතුලේ. මම වෘත්තීය සමිති කටයුතු වල නියැලෙනකොට අපිට දකින්න ලැබෙන එක දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ අඩු වයසෙන් කෙනෙක් මිය යන තත්ත්වයන් අපි දැකලා තියෙනවා ශාඛාවල එහෙම නැත්නම් වෙනත් අංශවල. ඉතින් එහෙම මිය ගිය වෙලාවට ගොඩක් වෙලාවට මෙතෙන්ට එයාගේ බිරිඳ දරුවන් පැමිණෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා සමහරු ඉන්නවා ගොඩක් වෙලාවට දැන් DT එක අනිවාර්ය හින්දා මේ ණය ප්‍රශ්න ටිකක් දුරට සමන වෙනවා. නැත්නම් ණය අය කරගන්න හැකියාව නැති තත්ත්වයන් තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට තමන්ගේ දරුවෝ ජීවත් කර ගැනීම අපහසුතාව මෙතෙන්ට ඇවිල්ලා පවසනවා. ඉතින් මම හිතන්නේ මේ අරමුදල ආරක්ෂා කරගැනීමෙන් වර්ධනය කරගන්න එක තමයි අපි විසින් කළ යුතු වන්නේ. ඉතින් මම හිතන්නේ ගොඩක් අය මේකෙන් ඉවත් වෙන්න උත්සාහ කරන්නේ අර කැල්කියුලේටඩ් පෙන්ෂන් එකත් පොඩි මුදලක්. ඒකෙනුත් තව 150ක් ලැබෙනකොට ඒක ප්‍රමාණවත් නෑ කියන එක තමයි ගොඩක් අය විශ්වාස කරනවා. ඉතින් අපි වෘත්තීය සමිතියක් විදිහට ඉස්සරහට කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා මේක වර්ධනය කරන්න. ඉතින් ස්තුතියි අදහසත් අපි වෙනුවෙන් ඔබතුමා මෙතන සමාජගත කරාට සහ මම එතනින් ඉස්සරහට යන්නම් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට. එතකොට දැන් මේ විශ්‍රාමය අපි කතා කරේ 107 කියන සීමාව තමයි අපේ කැල්කියුලේටඩ් ග්‍රොස් එක ගණනය කිරීමේ ඒ කියන්නේ අපිට දාලා තිබ්බ කැප් එක 107යි කියන තැන ඉඳන් තමයි අපි මේ සියලු ගණනය කිරීම කරේ. ඉතින් මම කිව්වා මේ රජයේ බලයට පත්වීමත් එක්ක නැවත අවස්ථාවක් ආව අපිට මේ විශ්‍රාමය වර්ධනය කරගන්න සාධනීය සාකච්ඡා වලට යන්න. ඒක වෘත්තීය සමිතියක් විදිහට අපි තනියම කරපු කාර්යයක් නෙමෙයි කළු මහත්තයා. මම හිතන්නේ අද වෙනකොට මේ බැංකුවේ ඔබ කිව්වා පැරණි විශ්‍රාමයෙන් සක්‍රීය සේවයේ ඉන්නේ 57ක් වගේ පිරිසක්. ඉතින් ඒ 57 ඇරුණාම මේ බැංකුවේ ඉන්න සියලු දෙනා අලුත් විශ්‍රාමයට සම්බන්ධ බලපෑම් පාර්ශවයන්. ඉතින් මේ සියලු දෙනා එකතු වෙලා ගෙන ගිය යම් ඒ කියන්නේ මේ විශ්‍රාමය ගොඩක් වෙලාවට ගොඩක් අය කියන මේ අලුත් අයට මේක ගැන ලොකු දැනීමක් නැහැ කියලා. හැබැයි එහෙම එකක් නෙමෙයි. මේක ඉක්මනට පෙන්ෂන් යන්න ඉන්න අයට වගේම සියලු දෙනාට මේක වර්ධනය කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවයන් ඔක්කොගෙම ප්‍රතිඵලයක් විදිහට මම හිතන්නේ හැකියාව ලැබිලා තියෙනවා. මේ 107 කියන වර්ධනීය සීමාව 12.5 දක්වා ගෙනියන්න අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණා කියන එක අපිට වාර්තා වෙලා තියෙනවා සහ අපිට දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒකේ බලපෑම කතා කරන්න කලින් මම කියන්නම් අනිත් බැංකුවල තත්ත්වය සහ මේක දැන් කොතෙන්ට ගිහිල්ලා තියෙනවද කියන එක. 2024 දී තමයි ලංකා බැංකුවේ තමන්ගේ අරමුදල මේ 12.5 දක්වා සීමාවට වර්ධනය කරන්න අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හම්බ වෙලා ඒක මුදල් අමාත්‍යාංශයට යොමු කරන්න 2024 අවසාන කාර්තුවේදී. ඉතින් එතනින් පස්සේ මහජන බැංකුව තමන්ගේ මේ 107 සීමාව 9 දක්වා වර්ධනය කළා. මේ වෙනකොට විශ්‍රාම ගණනය කිරීම පවා සිදු කරමින් පවතිනවා. ඉතින් අපි ගිය අවුරුද්දේ මේ සම්බන්ධයෙන් සෑහෙන සාකච්ඡා කළා අපේ පාලන අධිකාරියත් එක්ක. හැබැයි ඒ අවස්ථාවේ කවුරුවත් ඒකට අවශ්‍ය අරමුදල් ලබා දෙන්න, ඒ අදාළ අනුමැතින් ලබා දෙන්න එකඟතාවය පළ කරේ නැහැ. හැබැයි වර්තමාන පාලන අධිකාරිය මේක ඒ දෙන්න බෑ කියපු 12.5 සීමාව මුලින් මේක හදලා තිබුණේ 8.5ක් දෙන විදිහට. හැබැයි අවසානයේ අපිට පැවතිච්ච සාකච්ඡාවේදී අපේ මුදල් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා සහ සාමාන්‍ය අධිකාරීතුමා විසින් ප්‍රකාශ කළ පරිදි මේක 12.5 දක්වාම වර්ධනය කළා. මේ වසරේදී ඒ අදාළ වෙන්කිරීම කරන්න සියලු කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණා කියන එක තමයි වෘත්තීය සමිති සියල්ල දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් අපිට මම හිතන්නේ සතුටට කාරණයක්. ඉතින් මේක සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් පත් කරලා තිනවා. මම කලිනුත් කිව්වා මේ කමිටුව මේ බැංකු තුනේම වාර්තාවන් අධ්‍යයනය කළා. මේ වෙනකොට ඒක අවසාන ඒ කියන්නේ අවසාන ඒගොල්ලන්ගේ නිර්දේශය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබා දීලා අවසానයි කියන පණිවිඩය තිබෙනවා. අපිට වෘත්තීය සමිතියක් විදිහට මේ සතියේ අඟහරුවාදා දෙන්න තිබුණා රැස්වීමක් දීලා
මේකේ සියල්ල නිම කරන්න තමයි තිබුණේ. ඒ අතරේ තමයි අර මුදල් අමාත්‍යාංශය යම් මුදල් ගනුදෙනුවක් හැකර්වරයෙක් කරා සිද්ධ වුණේ. ඒකින්ද මේ සාකච්ඡාව යම් කල් දැමීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරි සතිය හෝ සති දෙකක කාලය ඇතුළත මුදල් අමාත්‍යාංශය හරහා අදාළ විශ්‍රාමයේ වර්ධනයට අදාළ සියලු කටයුතු බැංකුවලට දැනුවත් කරයි මෙන්න මේ ආකාරයෙන් කරන්න කියලා. ඉතින් ඒ සාධනීය තත්ත්වයක් එක්ක තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් අපිට දැනගන්න අවශ්‍ය වන්නේ කලුම් මහත්මයා 7% සීමාව 12.5 දක්වා වර්ධනය වුණාම ඒකෙන් අපිට ලැබෙන හැමෝම බලන් ඉන්න මූල්‍ය ප්‍රතිලාභය මොකක්ද කියන එක. ඉතින් ඒ අනුව අපේ විශ්‍රාමයේ වර්ධනය වෙන්නේ කොයි මට්ටමටද කියන එක අපිට කැල්කියුලේෂන් එකක් කරා පෙන්නන්න කියලා ඉල්ලීම කරනවා. ස්තුති බුද්ධි. අපි පෙර කැල්කියුලේෂන් එකත් එක්කම සංසන්දනයක් කරලා බලමු. එතන 12.5 කියලා කියන ඉතාමත් සාධනීය තත්ත්වයක් ඇත්තටම. මේක මේ ප්‍රමාණයට වැඩි කරගන්න අපිට සමත් වුණොත් එතන අපේ විශ්‍රාමිකයා ලැබෙන ලොකු ජයග්‍රහණයක් වෙනවා ඇත්තටම. මට පෙන්වන්න පුළුවන් ඒක එතන තියෙනවා 1,21,533ක් තමයි ඔබ මේ 7% වර්ධනයට මේ පුද්ගලයාට ලැබෙන්නේ. එතන 12.5 වුණා නම් මම දන්නේ නැහැ ඒක බලපවත් වන්නේ අතීතයටත් එක්කද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ 12.5 වුණා නම් මේ පුද්ගලයාගේ මේ ඉදිරියට තියෙන විශ්‍රාම වැටුප මේක වැඩි වෙනවා 1,65,313ට. 1,21,000 ඉඳලා 65,013ට වැඩි වෙනවා. එතනම රුපියල් 40,000ක විතර ඔහුගේ විශ්‍රාමය මාසික විශ්‍රාමය වර්ධනය වෙනවා. කම්පියුටර් පෙන්ෂන් එකෙන් පස්සේ කම්පියුටර් පෙන්ෂන් එකත් වැඩි වෙනවා. එතනම 1,26,000 ඉඳලා 39 දක්වා 113ක්. ඒ වගේම කම්පියුටර් පෙන්ෂන් එක ගත්තායින් පස්සේ වැටුප වැඩි වෙනවා 1,32,250 දක්වා. එතනම හොඳ වර්ධනයක් සාධනීය තත්ත්වයක්. මම මේ නිකන් දැනගන්න අහන්නේ මේ ඇවිල්ලා ග්‍රේඩ් එක මොන වගේ ලොකු ග්‍රේඩ් එකක් කෙනෙක්. නැත්තම් මං හිතන්නේ සාමාන්‍ය 15 ශ්‍රේණිය එක නම් මේක ග්‍රොස් එකයි මේකයි අතර තියෙන ඒ කියන්නේ ඇක්චුවල් ග්‍රොස් එකයි කැල්කියුලේටඩ් ග්‍රොස් එකයි අතර වෙනස මීට වඩා මෙතන බලන්න පුළුවන් ඔන්න හරි. මේක ග්‍රොස් සැලරි එක දැන් මෙයාගේ 3,63,000යිනේ. මේ කැල්කියුලේෂන් එකකින් එන එක 3,17,000ට ඇවිල්ලා තියෙනවා. එතකොට ඇත්තටම අපි හිතමු ජූනියර් එක්සිකියුටිව් නැත්නම් කනිෂ්ඨ විධායක නිලධාරී සහකාර කළමනාකරු වගේ ග්‍රේඩ් වල සමහරක් වෙන මේ සීමාව ඉහළට යන්න පුළුවන්. මේක පනලා යන්න පුළුවන්. එතකොට වඩා අඩු වගේ වෙන්නේ ඇක්චුවල් ග්‍රොස් එක. වඩා අඩු වගේ වෙන්නේ ඇක්චුවල් ග්‍රොස් එක. එතකොට ඇක්චුවල් ග්‍රොස් එකෙන් තමයි අපිට ලාස්ට් ඩ්‍රෝන් ඇක්චුවල් ග්‍රොස් එකෙන් පර්සන්ටේජ් එක ඒ විදිහටම හිමි වෙනවා. එතනම සාධනීය තත්ත්වයක්. 12.5 යම් හේකින් අපි විශ්වාස කරන මට්ටමකට අපිට මේක ලබා ගන්න හැකියාව ලැබුණොත් ගොඩක් අයට තියෙන අර විශ්‍රාමයේ විශාලතම ගැටලුවක්. ඒ කියන්නේ ලාස්ට් ග්‍රෝන් සැලරි එකට විශ්‍රාමයේ හැදෙනවද කියන තැනට මම හිතන්නේ සැලකිය යුතු ග්‍රේඩ් සංඛ්‍යාවක් දක්වා. ඒ කියන්නේ මට නිකන් ආසන්න වශයෙන් හිතෙනවා ග්‍රේඩ් 2 වගේ වෙනකන් සමහර විට ඇක්චුවල් ග්‍රොස් එක කිට්ටුවටම එන්න හැකියාව සමහරට AGM වෙනකම්ම වගේ එතෙන්ට යන්න හැකියාව ලැබෙයි. එතකොට අපිට ඉතුරු වෙන්නේ අර පර්සන්ටේජ් එක වර්ධනය කරගන්න. ඒ කියන්නේ ඔයගලන්ට මතක ඇති කලින් කිව්වා චක්‍රලේඛෙත් සඳහන් වෙනවා අවුරුදු 10 දී 40%ක තමයි හිමිකම තියෙන්නේ. ඊට පස්සේ මේක 80% දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේ අවුරුදු 10 සීමාව යම් ඒ කියන්නේ යට මට්ටම ටිකක් උඩට ගන්න එක තමයි ඉස්සරහ ඊට පස්සේ අපිට පවතින ගැටලුව වෙන්නේ. මම හිතන්නේ ඒකටත් අපිට හැකියාව ලැබේ වසර 2-3ක් යනකොට නැවත කතා බහට ලක් කරලා කරගන්න. මොකද මම දන්න විදිහට අනිකුත් බැංකුත් මේ වෙනකොට ඒ පර්සන්ටේජ් එක වර්ධනය කර ගැනීමට පවා මේ වෙනකොට ඒ අදාළ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ විශ්‍රාමයේ සම්බන්ධයෙන් මේ වගේ පොදු කාරණා ටිකක් තමයි ඔයගලන්ට දැනුවත් වෙන්න තියෙන්නේ. මෙතනදී අපි ගොඩක්ම ටාගට් කරේ ඔයගලන්ගේ අතට එන මුදල මොකක්ද කියන එක පෙන්눔 කරන එක තමයි ඔයගලන්ට ඒක පැහැදිලි කරලා දෙන්න තමයි හැදුවේ. මොකද අපිට ගොඩක් වෙලාවට එන ප්‍රශ්නේ තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා අපිට පෙන්ෂන් එකක් හිමි කියලා. තමන් මේ අවසානයේ ගන්න සැලරි එක වගේ එකක් හම්බ වෙයි කියලා හිතාගෙන විශ්‍රාම ගිහිල්ලා අතට එන පෙන්ෂන් එක දැක්කහම තමයි ගොඩක් වෙලාවට වෘත්තීය සමිතිය මතක් වෙලා පල්ලෙහාට ඇවිල්ලා කියන්නේ මේ විශ්‍රාමෙද 2014 අරන් දුන්නේ කියලා කියන තත්ත්වෙට තමයිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක වර්ධනය වෙන එක ඉතාම හොඳ තත්ත්වයක්. ඉතින් මේකේ අවසාන වශයෙන් අපිට අහන්න තියෙන්නේ මේ විශ්‍රාමය මේක අරමුදලක්. එතකොට මේ විශ්‍රාමය පාලනය වෙන්නේ කවුරු හරහාද? මොකද මම දන්න විදිහට අනිත් බැංකුවල නම් මේක අනිත් බැංකුවල වගේම අපේ විශ්‍රාම අරමුදල් එකෙත් මේකේ සේවක නියෝජනයක් පවතිනවා.
ඉතින් මේ අරමුදල සම්බන්ධයෙන් අපි දැන් EPF අරමුදල නම් අපි ගොඩක් වෙලාවට ඇනුවල් රිපෝර්ට් හැදුවට පස්සේ මහා සභාවක් තියලා ඒක සමාජිකයෝ දැනුවත් කරනවා. හැබැයි මං බැංකුවට බැඳිලා මේ විශ්‍රාමය හැදුනට පස්සේ කවදාවත් අපිට ඒ වගේ තත්ත්වයක් දකින්න හම්බෙලා නැහැ මේ විශ්‍රාම අරමුදල කියන එකේ. එතකොට මේ විශ්‍රාම අරමුදල කියන එක පාලනය වෙන්නේ කවුරු කරාද කියන එක අපිට පොඩ්ඩක් දැනුවත් කරන්න කිව්වේ. අවබුද්ධි විශ්‍රාම අරමුදල පැත්තෙම පාලනය වන්නේ 2014 deed of trust කියන බාර ඔප්පුව කරා පාලනය වන්නේ. ඒ බාර ඔප්පුව මගින් තනතුරු කීපයක් නැත්නම් බාරකාර මණ්ඩලයක් පත් කරලා තියෙනවා. මේ බාරකාර මණ්ඩලයේ ප්‍රධානියා විදියට තත්කාලීන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න සභාපතිවරයා හෝ එක අධ්‍යක්ෂකවරයෙක් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ chairman හෝ one of the board of directors අනිවාර්යයෙන්ම ඒකේ chairman වෙන්න ඕනේ. ඊට අමතරව බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීතුමා මේකේ නිතිදිම්ම සමාජිකයෙක්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් සංවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුදල් සැලසුම්, ඒ වගේම සේවක සේවාසන ප්‍රතිලාභාංශය සුපර්ඇනියුෂන් ඩිවිෂන් එකේ ප්‍රධානියා මේකේ සමාජිකයෙක් බවට පත් වෙනවා. ඔවුන් හරහා තමයි මේක පාලනය වෙන්නේ. සියලුම මූල්‍ය ගනුදෙනු, සියලුම ආයෝජන ගනුදෙනු මේකේ ඉන්න සමාජිකයෝ 3 දෙනෙක්ගේ ආසනින් තමයි සිද්ධ වෙන්නේ. ඔවුන්ගේ අනුමැතිය රටත් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම දැන් අපි යෝජනාවක් කළා ඔබ දන්නවා ඇති ඒ කාලෙදී සේවක නියෝජනයක් මේකට ඇතුළත් කරන්න. දැන් මා දන්නා තරමින් මේක අවසාන සාකච්ඡා මට්ටමින් එහාට ගිහලා අවසාන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ඒ අවස්ථාවේදී සක්‍රීය සේවයේ ඉන්න එක මහත්මයෙකුත් විශ්‍රාම ගිය එක මහත්මයෙකුත් මේ බාර අරමුදලට ඇතුළත් කරන්න කෙටුම්පත් සකස් කරලා තියෙනවා. ඔව්. මම හිතන්නේ ඒක 2021 දී වගේ තමයි අපි කතා වෙන්න පටන් ගත්තේ ට්‍රස්ට් එකට කෙනෙක් දාන්න කියන එක. මොකද අනිත් බැංකුවල සියලු වෘත්තීය සමිති නියෝජනය සහ පෙන්ෂන් යුනියන් එකේ කෙනෙක් ට්‍රස්ට් එකේ ඉන්නවා. ඉතින් ඒ හරහා අපි මම අනිත් බැංකු දෙකේ ට්‍රස්ට් ඩීඩුත් ගෙනල්ලා දීලා ඔබතුමා සේවාසන ප්‍රතිලාභංශේ කළමනාකරු විදිහට ඉන්නකොට තමයි ඒ කටයුත්ත කරේ. නමුත් තාමත් ඒක අවසානයේ ට්‍රස්ට් ඩීඩ් එක වෙනස් වෙලා මේ වෙනකන් පබ්ලිෂ් කරලා නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා ඒකත් ඉදිරියේදී අපිට දැනගන්න ලැබෙයි කියලා සහ ඒ වෙනස්කමත් ලැබෙයි කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ සේවක මණ්ඩලයේ නියෝජනයකුත් මේ පෙන්ෂන් අරමුදලේ සමාජිකයෙක් විදිහට කටයුතු කරන එයා වග කියනවා සේවකයන්ට. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි අපිට ඔබ දැනුවත් කරන්න තිබුණේ. අවසාන වශයෙන් කැලුම් මහත්මයාට මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. කැලුම් චාමර්ද සිල්වා මහත්මයාට අධික වැඩ රාජකාරී මැදේ කියන්නේ ඇත්තටම ඔබ ගෙදර ඉඳන් මේකට ලොග් වුණාට අපි ප්‍රධාන කාර්යාලේ ඉඳන් තමයි ලොග් වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපි වෘත්තීය සමිතියක් විදිහට මේක කරන හින්දා නම් මම ඉන්නවා සහ මගේ සහායට අනිත් අය ඉන්නවා. හැබැයි කැලුම් මහත්මයාට එහෙම කිසිම වරප්‍රසාදයක් හෝ කියන කිසිම ක්‍රෙඩිට් ලැබීමක් ලැබෙන්නේ නැතුව ඇති. ඉතින් ඒ හින්දා එතුමා මේකට ඒ කියන්නේ තමන්ගේ ශ්‍රමය සහ කාලය කැප කරන්නේ නොමිලේ මේකට දායකත්වයේ දක්වන්න. ඉතින් අපි වෙන කිසිම අමතර පහසුකමක් ලබා නොදී එතුමාට එක ආරාධනය මම ගිහිල්ලා කරේ මෙහෙම දෙයක් කරමු කැලුම් මහත්මයා. මොකද ඉස්සරහට මේක වර්ධනය වෙන්න නියමිතයි. ඉතින් ඒ හින්දා මේකේ දැනුවත්භාවය තමයි වටින්නේ කියන එක. මොකද ගොඩක් අය මේකේ ඉස්සරහා හිටියට මේ ප්‍රතිලාභ ලබන මේ 4000 කියන අයගෙන් 14ක් තමයි මේකේ සියලු කාරණා දන්නේ. ඉතින් මම මුලින්ම අතරම සහෝදරාත්මක ස්තුතිය පුද කරනවා ඔබතුමා මේකට ඒ කියන්නේ අද ඇවිල්ලා මේ කරපු කාර්යය සහ මේකට එන්න කලින් මේ සකස් කර ගැනීම වල ඉඳලා ඒ වෙනුවෙන් ගත කරපු කාලයට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සහ සංගමේ සහෝදරාත්මක ආචාර්ය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාව ලබා ගන්න සහ එතුමාව මේකට සම්බන්ධ කරගන්න කළමනාකාරීත්වයෙන් අපි අවසර ලබා ගත්තා. ඉතින් ඒ වෙනුවෙන් අවසර ලබා දීපු කළමනාකාරීත්වයේ ඉහළ කළමනාකාරීත්වයේ සියලු දෙනාටත් අපි ඒ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙතන එහා පැත්තේ මේ සේවා සපයන්න කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැඩ කරන දවසක ගෙදර ගිහිල්ලා 7 වෙනකොට මේකට ලොග් වෙලා මම හිතන්නේ 200කට ආසන්න ප්‍රමාණයක් ලොග් වෙලා හිටියා. ඉතින් ඒ සියලු දෙනාත් තමන්ගේ වැඩ රාජකාරී අතර මේකට ලොග් වීම සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේකෙදී අදහස් දක්වලා අපිව ඒ මේ කරපු කාර්ය අගය කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් මම හිතන්නේ මේකේ රෙකෝඩින් එක අපි සියලු YouTube එකේ පළ කරනවා. ඒ පළ කරාට පස්සේ ඔබට හැකියාව තියෙනවා මේක නිදහසේ නැවත සවන් දීලා
ඒ අදාළ ගණනය කිරීම බලා ගන්න. ඉතින් මේක අපි කිසිම බලාපොරොත්තුවකින් කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඒ වෙනුවෙන් දායකත්වයේ දක්වපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් සහභාගීත්වය දක්වපු ඔබ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් නැවත වතාවක් කැලුම් මහත්මයාට ස්තුතිවන්ත වෙමින් අපේ වැඩසටහන අවසන් කරන ස්තුතියි. සුබ රාත්‍රියක්.